හරි ළමයි. අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩම වෙන ශාක හා සත්ව සෛලවල ව්‍යුහය සහ කෘත්‍ය කියන කොටස ගැන. ළමයි අපි 6 ශ්‍රේණියේ ඉඳගෙන මේ දක්වා ඉගෙනගෙන තියෙනවා සෑම පන්තියකදීම ජීවීන් ප්‍රධාන ආකාර තුනකට අපිට බෙදා දක්වන්න පුළුවන් ශාක, සතුන් සහ සුද්ධ ජීවීන් ගැන. මේ යටතේ අපි ඉගෙන ගන්නවා සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීම සහ සෛල නිරීක්ෂණය කිරීම යටතේ 7-8 පන්තිවලදී කවුද ළමයි ඉස්සෙල්ලම අන්වීක්ෂයක් සොයාගත්තේ? ළමයි අන්වීක්ෂයක් මුල්වරට සොයාගන්නේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා විසින්. ළමයි මේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා තමයි ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා තමයි ළමයි මුල්වරට මේ අන්වීක්ෂය කියන උපකරණය ලෝකයට හඳුන්වා දෙන්නේ. ළමයි මේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාගේ සමකාලීනයෙක්, ඒ කියන්නේ එයා ජීවත් වෙච්ච කාලේම ජීවත් වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි ළමයි රොබර්ට් හුක්. මෙයාගේ සමකාලීනයෙක් ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාගේ සමකාලීනයෙක් වෙච්ච රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට පොඩි ගැටලුවක් පැන නගිනවා මෙන්න මෙහෙම. මෙයා දවසක් වයින් බෝතලයක් විවෘත කරන්න යනවා. ළමයි වයින් බෝතලයක ඔයා දැකලා ඇති මෙහෙම වයින් බෝතලයක් ගත්තට පස්සේ මේ වයින් බෝතලේ කරට මූඩියක් විදියට ළමයි ගොඩක් වෙලාවට අතීතයේ භාවිතා කරේ කිරලෑබයක්. හරිද ළමයි? අතීතයේ මේ වයින් බෝතලේ මූඩිය විදියට භාවිතා කරේ ළමයි කිරලෑබයක්. මේ කිරලෑබේ ගලවලා ඉවර වෙලා බලද්දි මෙයා තියෙන කිරලෑබේ වැටෙන පුතේ වතුරට. වතුරට වැටුණාට පස්සේ මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට පේනවා මේ කිරලෑබේ පාවෙනවා. මෙයා බලනවා ඇයි මේ කිරලෑබේ පාවෙන්නේ කියලා. මෙයා කරන්නේ මේ කිරලෑබේ අරගෙන කිරලෑබෙන් ඉතාමත් චූටි කොටසක් කපලා මේ ඇන්ටන් වෑන් ලීවන් හුක් හොයාගත්ත අන්වීක්ෂයෙන් පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලනවා ඇත්තටම ඇයි මේක පාවෙන්නේ කියලා. හැබැයි මෙයා මේක ඇයි පාවෙන්නේ කියලා හොයන්න බලද්දී මෙයා හොයාගන්නවා හරි ලස්සන නිරීක්ෂණයක්. මෙයා මේක ඡේදනය කරලා අන්වීක්ෂයට දාලා නිරීක්ෂණය කරනකොට රොබර්ට් හුක්ට දැක ගන්න හම්බෙනවා මේ කිරල ඇබේ මීවදයක කුටීර තියනා වගේ මෙන්න මෙහෙම කුටීර විශාල සංඛ්‍යාවක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් මේ රොබර්ට් හුක් කියනවා මෙන්න මේ වගේ කොටස් වලින් තමයි ජීවීන් එහෙනම් ගොඩනැංවිලා තියෙනවා ඇත්ත කියලා. හරිද? මෙයා කරන්නේ මේ කුටීර වලට නමක් දෙනවා සෙල්ස් කියලා. මේ සෙල්ස් කියන පදය සිංහලට පරිවර්තනය වෙනකොට තමයි ළමයි අපි හඳුන්වන්නේ සෛලය කියලා. එහෙනම් ළමයි පළවෙනියට මතක තියාගන්න අන්වීක්ෂය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ පුතේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාට. හැබැයි සෛලය පළමුවරට සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට. එතකොට ළමයි මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා සොයාගත්ත සෛලය කියන එක ඔස්සේ තවදුරටත් විද්‍යාඥයෝ සෑහෙන පිරිසක් පරීක්ෂණ පවත්වාගෙන යනවා. ළමයි මෙහෙම පරීක්ෂණ පවත්වාගෙන යනකොට විද්‍යාඥයෝ 3 දෙනෙක් එයාලගේ මතයන් ඉදිරිපත් කරනවා. ළමයි ඒ විද්‍යාඥයෝ 3 දෙනා තමයි එක්කෙනෙක් මැතියස් ස්ලයිඩන්. එක්කෙනෙක්ගේ නම මැතියස් ස්ලයිඩන්. දෙවෙනි විද්‍යාඥයා තමයි තියඩෝර් ෂ්වාන්. සහ
ඊළඟ විද්‍යාඥයා තමයි පුතේ රැඩොල්ෆ් වර්කෝව්. වර්කෝව් කියලාත් කියනවා, වර්චෝව් කියලාත් කියනවා. හරිද? දැන් ඔයාලට මම කිව්වා පළවෙනියටම අන්වීක්ෂය සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාට. ඊට පස්සේ ඔය ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයා සොයාගත් අන්වීක්ෂය භාවිතා කරලා සෛලයක් මුල්වරට සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ පුතේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට. මේ රොබර්ට් හුක් විද්‍යාඥයා සෛලය සොයාගත්තට පස්සේ මේ සෛලය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සෑහෙන ගණනාවක් කරලා විද්‍යාඥ 3 දෙනෙක් එයාලගේ මතයන් ඉදිරිපත් කරනවා. ඒ අතරින් අපිට ප්‍රධාන වැදගත් වෙන මතයන් ඉදිරිපත් කරන විද්‍යාඥ 3 දෙනා තමයි එක්කෙනෙක් පුතේ මැතියස් ලයිඩන්, දෙවෙනි කෙනා පුතේ තියඩෝ ෂ්වාන්, අනිත් කෙනා පුතේ රැඩොල්ෆ් වර්චෝ. එතකොට ළමයි අපිට මේ පාඩමේදී වැදගත්ම වෙන කොටස් ටික ඉදිරිපත් කරන්න මේ විද්‍යාඥ 3 දෙනා හොඳට මතක තියාගන්න ළමයි. මේ 3 දෙනා එකතු වෙලා ඉදිරිපත් කරනවා සෛලවාදය කියලා වාදයක්. මේ සෛලවාදයේ ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ ජීවයේ මූලික ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. හරිද ළමයි? පළවෙනි එක කටපාඩම් කරගන්න විභාගෙදී අහනවා ළමයි සෛලවාදයේ ප්‍රධාන කරුණු 3 මොනවාද කියලා. ළමයි සෛලවාදයේ ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පුතේ ජීවයේ මූලික ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. මොකද පුතේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලය කියන්නේ? ව්‍යුහමය කියලා කියන්නේ ළමයි කිසියම් ජීවියෙක් ගොඩනැංවිලා ඉන්න කුඩාම කොටස වෙන්නේ සෛලය. ඒ වගේම කෘත්‍යමය කියන්නේ මොකක්ද? ජීවී දේහයක් ඇතුලේ ක්‍රියාත්මක වෙන කුඩාම කොටස වෙන්නේ සෛලය. ඒ නිසා නම් පළවෙනි එක මතක තියාගන්න මොකද්ද? සෛලවාදයේ පළවෙනි කාරණය ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. දෙවෙනි එක තමයි ළමයි සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල සමූහයකිනි. දෙවෙනි එක මොකක්ද? සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල සමූහයකිනි. ළමයි එතකොට අපි 9 ශ්‍රේණිය පන්තිදී ඉගෙන ගන්නවා එක සෛලයක් විතරක් තියෙන ජීවීන්ට කියන අපි කවුරු කියලාද? ඒක සෛලිකයන් කියලා. සෛල රාශියක් තියෙන ජීවීන්ට අපි කියනවා බහුසෛලිකයන් කියලා. එහෙනම් ඔන්න දැන් මම නැවත මතක් කරනවා සෛලවාදයේ කරුණු 3ක් තියෙනවා. දෙකක් මම කියලා දුන්නා. පළවෙනි එක තමයි ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. දෙවැනි එක සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල සමූහයකිනි. තුන්වෙනි කාරණය තමයි පුතේ සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලිනි. ළමයි ඔයා හිතන්න අපේ ඇඟේ තියෙන කොටසක තුවාලයක් ඇති වෙනවා කියලා. ඒ තුවාලය සුව කරන්න අවශ්‍ය කරන සියලුම සෛල ඇති වෙන්නේ මේ අපේ ඇඟේම තියෙන කලින් තිබිච්ච සෛල වලින්. එතකොට ළමයි මේ ඕනම සෛලයක් හැදෙන්නේ කලින් තිබිච්ච සෛලයකින්. එහෙනම් ළමයි හොඳට මතක තියාගන්න ප්‍රධාන කාරණා 3ක් තියෙනවා සෛලවාදේ. හොඳට කටපාඩම් කරගන්න පුතේ. සෛලවාදේ ප්‍රධාන කාරණා 3යි. ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. සියලුම ජීවීන් ගොඩනැංවී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල කිහිපයකිනි. එහෙම නැත්නම් සෛල රාශියකිනි. තුන්වෙනි කාරණය සියලුම නව සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලිනි. හරිද? ඔන්න දැන් මම නැවත මතක් කරනවා අපි මෙච්චරලා කතා කරපු එක. පළවෙනි එක ළමයි අන්වීක්ෂය සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ඇන්ටන් වෑන් ලීවන් හුක් කියන විද්‍යාඥයාට. සෛලය සොයා ගැනීමේ ගෞරවය හිමි වෙන්නේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයාට. ඊට පස්සේ මේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා සෛලය සොයාගත්තට පස්සේ
තවදුරටත් සෛලය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා ප්‍රධාන වශයෙන් විද්‍යාඥයෝ 3 දෙනෙක් යටතේ. ඒ 3 දෙනා තමයි සෛලවාදය ඉදිරිපත් කරන්නේ. එතකොට පුතේ කවුද සෛලවාදී ඉදිරිපත් කරන 3 දෙනා? මැතියේ ස්ලයිඩන්, තියඩෝ ශ්වාන්, රැඩොල්ෆ් වර්චෝ. හරිද? විභාගෙදී අහනවා. සෛලවාදී ඉදිරිපත් කරන කවුද කියලා. සෛලවාදී ප්‍රධාන කාරණා 3යි. මොනවද පුතේ සෛලවාදී ප්‍රධාන කාරණා 3? පළවෙනි එක තමයි ජීවීන්ගේ මූලික ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. දෙවෙනි එක සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල රාශියකිනි. තුන්වෙනි කාරණය සියලුම නව සෛල ඇතිවන්නේ පෙර පැවති සෛලවලිනි. හරි ළමයි ඔන්න ඔය කාරණා ටික අනිවාර්යයෙන්ම විභාගෙදී අහනවා හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට ළමයි අපි කතා කරන්න යනවා මට කියන්න බලන්න අපි සෛලයක් ගත්තට පස්සේ මේ සෛලයක් ඇතුළ නිරීක්ෂණය කරන්න ආලෝක අන්වීක්ෂය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ළමයි මේ ආලෝක අන්වීක්ෂය ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා ආලෝක අන්වීක්ෂයටත් වඩා ප්‍රබල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරලා සෛල ඇතුලේ තියෙන විවිධ ඉන්ද්‍රිකා හඳුනා ගැනීම සිද්ධ වෙනවා. අපි ළමයි කතා කරන්න යනවා දැන් ඉස්සල්ලා අපිට විභාගෙදී අහන්න පුළුවන් ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් විද්‍යාගාරයේදී නිරීක්ෂණය කරන්න කිව්වොත්. හරිද? පාසල් විද්‍යාගාරයේදී ශාක සෛලයක් හා සත්ත්ව සෛලයක් ආලෝකාන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කරන්න කිව්වොතින් අපි මොනවද භාවිතා කරන සෛල කියලා. ළමයි ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් පාසල් විද්‍යාගාරය අප නිරීක්ෂණය කරන්න කිව්වොතින් අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ සත්ත්ව සෛල විද්‍යට මිනිසාගේ කොපුල් සෛල. කොපුල් සෛල කියලා කියන්නේ පුතේ මේ කම්බුල ඇතුල් පැත්තේ තියෙන සෛලවලට කියනවා කොපුල් සෛල කියලා. මේ කම්බුල ඇතුල් පැත්තේ තියෙන කොටසට මුඛය ඇතුළට යෝගට් හැන්දක් හරි කොටන් බටන් එකක් හරි දාලා අපිට පුළුවන් හිමින් සැරේ සෛල ස්තරයක් ගලවලා ගන්න. හිමින් සැරේ සූරලා ගන්න පුළුවන්. සූරලා අරගෙන මේක වීදුරු කදාවක් උඩ තියලා වැසුම් පෙත්තකින් වහලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට ළමයි අපි දැක්කට පස්සේ මේ කොපුල් සෛල තියෙන ළමයි මෙන්න මේ ආකාරයට. හරිද? මෙන්න මේ ආකාරයට තමයි කොපුල් සෛල තියෙන්නේ. හරිද? පාසල් විද්‍යාගාරය අපි නිරීක්ෂණය කරොත් අපිට හම්බෙන කොපුල් සෛල තියෙන මෙන්න මේ විදියට. ඊළඟට අපි ලූණු සිවියක සෛල තමයි පුතේ ශාක සෛල විදියට අධ්‍යයනය කරන්නේ. ශාක සෛල විදියට අධ්‍යයනය කරනකොට ලූණු සිවියක සෛල මෙන්න මේ වගේ ඔයාට ඝනකම බිත්තියක් බලා ගන්න පුළුවන් වෙනවා. හරි? ඔයා මේ ශාක සෛල නිරීක්ෂණය කරන්න ගියොත් ඔයාට මේ ශාක සෛලවල ලූණු සිවියක සෛල තමයි පුතේ අපි නිරීක්ෂණය කරන්නේ. එහෙම නිරීක්ෂණය කරනකොට ඔයාට මෙන්න මේ වගේ ඝනකම් බිත්ති බලා ගන්න පුළුවන්. පැක් වෙලා තියෙන ඝනකම බිත්ති බලා ගන්න පුළුවන්. ළමයි මෙහෙම මේකේ එහෙම ලොකුවට බිත්තියක් නැහැ. වටේ නිකන් මායිමක් තියනවා විතරයි. වටේ පුතේ මායිමක් තියනවා විතරයි ඔයාට බලා ගන්න පුළුවන්. මේකේ එහෙම ඔයාට තද බිත්තියක් බලා ගන්න බෑ. එතකොට එහෙනම් අන්න ඔයාට පේනවා ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් ප්‍රධාන වශයෙන් වෙන් කරලා හඳුරගන්න අපිට වැදගත් වෙන ලක්ෂණයක් තියෙනවා. එකක් තමයි සත්ත්ව සෛලවල පුතේ මේ වගේ සෛල බිත්තියක් නැහැ. සෛලයට අදාළ කරන බිත්තියක් නැහැ. අපේ සත්ත්ව සෛල තියෙන පුතේ මායිමක් විතරයි. අපි මේ මායිමට කියනවා පුතේ ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ප්ලාස්ම පටලය කියලා. අපේ සත්ත්ව සෛලවල තියෙන පුතේ ප්ලාස්ම පටලයක් විතරයි. හැබැයි අපි ශාක සෛල ගත්තට පස්සේ ශාක සෛලවල පුතේ මේ වගේ ඝනකම බිත්තියක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඔන්න දැනටම මම සත්ත්ව සෛල සහ ශාක සෛල ගැන කතා කරන්න යන්න කලින්ම ඔයා දැන් දන්නවා වෙනස්කම් දෙකක්. සත්ත්ව සෛලවල සෛල බිත්තියක් නැහැ. හැබැයි ශාක සෛලවල සෛල බිත්තියක් දැක ගන්න පුළුවන්.
A little bit is enough. We add this to the slide, and to this we will add a little bit methylene blue stain. We will allow this stain to remain for about a couple of minutes, after which we will use a needle to place our cover slip. So while placing the cover slip, you have to be very careful that there is no air bubble present inside, which will hinder your observation under the microscope. So how do we place the cover slip? First, we will balance the cover slip with the help of a needle very carefully, and then we will slowly take away the needle so that the cover slip is placed and there are no air bubbles. This has to be observed under the microscope. You will observe it under 10x magnification of a compound microscope first. But be very careful, because here the cover slip has a tendency to float. So you will have to clean the rest of the cover slip so that it does not slip. So this is what you can see under the microscope for a human cheek cells. For human cheek cells, you will be able to see that there is a distinct nucleus at the center. There is no cell wall, as a result of which the boundary of the cell appears indistinct. However, you can clearly see the cytoplasm, which is stained light blue, and the nucleus at the center, which has been stained dark blue in color. Now let us start with the work. So first of all, I have taken an onion and cut it into halves, and then I will have to peel out one of the fleshy leaves of onion. So you see, I will just take out the leaves in such a manner that I get rid of this dry scaly leaf which is present outside, and I only have this fleshy part that I need. Now after this, we are going to knead the inner lining of this fleshy leaf, which is actually an epidermal layer. How will I take it out? So I break this into a small portion, and then with the help of a pair of forceps, I will just tease the inner lining of the onion peel with a forceps, or you can here use a scalpel, but a forceps is always very convenient. You just have to tease it and you will see the inner lining is coming out like a thin strip. Alright, so this is the layer of epidermis that we require. However, we do not require so much. So what we will do is, we will quickly, and everything has to be done very quickly because you do not want the cells to dry up. So very quickly, I will take a small piece of this peel, and this much is enough. In fact, this is more than enough. I will put this in the methylene blue stain that I have taken on a watch glass. So now you can see that the specimen is inside the stain, and depending on the strength of the stain, you might have to keep it for a couple of minutes to 5 minutes. After this, we will take a clean glass slide. We will take the stained specimen. Once it has been stained, you can take it, and we will have to place it on the glass slide. But before that, we will use a little bit of glycerine and put it on the slide. Why are we using glycerine? We are using glycerine because we do not want the specimen to dry out while we are observing it under the microscope. The glycerine will keep the specimen moist. Okay. Now we will take the specimen out of the stain, place it on the slide. Make sure that this section that you have taken does not roll.
So if you find that it is rolling anywhere, you can simply hold it with your forceps and tease it with the needles so that it is straight and it is laid out on the slide. To make sure that this specimen does not dry out, we will have to cover it with a cover slip. Now this is a cover slip. Here I am using a square cover slip. You can use a round cover slip if you have one. But while we put down the cover slip, we have to be very sure that there is no air bubble trapped inside. Because if there is air bubble inside, then it will not be clearly visible. The specimen will not be clearly visible under the microscope. So there is a certain technique for laying down the cover slip such that you do not have air bubbles inside. Let me show you how. So we will just touch the cover slip onto the slide and balance it, support it with the needle, and we will slowly take the needle out, very slowly, and you will see that there is no air bubble left. Now under this cover slip, now we have the specimen ready. So now what do we have to do? We will have to simply put the slide under the microscope and observe it. So here I am using a compound microscope. We have already seen the parts of a compound microscope. First, I will be using a 10x magnification, which is low power, and then I will be using a 45x magnification, which is high power, to observe the cells. What kind of cells do you expect to see in the onion peel? Since these are epidermal cells and these are plant cells, we expect to see nucleated cells. We expect to see cells which have a very strong boundary or a very distinct boundary, and usually the epidermal cells are rectangular in shape. So let us see how the cells will look like, and then we can write down the characteristic features. So now I will just focus the microscope. I am using the 10x magnification. I will focus the slide. So here we can see the cells in low power. As you can see, we have seen that these cells have a distinct boundary because these are plant cells, so they have a cell wall. They are living cells. හරි ළමයි. අපි ඉස්සෙල්ලාම යමු ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් හඳුනා ගැනීමට. මම ඔයාලට කිව්වා සත්ත්ව සෛලයක් විදියට අපි අධ්‍යයනය කරන්නේ අපේ තියෙන කොපුල් සෛල. ඒ කියන්නේ කම්බුල් ඇතුල් පැත්තේ තියෙන සෛල තමයි අපි සත්ත්ව සෛලයක් විදියට අධ්‍යයනය කරන්නේ. ඒතර සත්ත්ව සෛලයක් විදියට අධ්‍යයනය කරනකොට මේ තියෙන ළමයි කොපුල් සෛල. හරිද? මේ වටේ මේක තමයි සෛල ටික. හරි? මේ තමයි සෛල ටික. මේ වටේ මම පාට කරලා තියෙන නිදර්ශකය මේ වර්ණ ගන්නවලා තියෙනවා වගේ දම් පාටින්. හරිද? එහෙම නැත්නම් ඔයාලා ලා නිල් පාටින් හරි ඔයාලට කැමති පාට සාමාන්‍ය අපි දම් පාට ලා නිල් පාට වගේ තමයි රතු පාට රෝස පාට වගේ තමයි සාමාන්‍ය පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලට පේනවා මෙන්න මේකේ මේ කොපුල් සෛලවල ඝනකම් සෛල බිත්තියක් නැහැ. හරිද? මේකේ තුනී බිත්තියක් තියෙන්නේ. හරිද? ඝනකම් සෛල බිත්තියක් නැහැ. ඇත්තටම මේකේ තියෙන පුතේ ප්ලාස්මා පටලයක් විතරයි. හැබැයි අපි ලූණු සිවියක සෛල, ඒ කියන්නේ ශාක සෛල පැත්තට ආවොතින් ඔයාලට පේනවා මේ ශාක සෛලවල ඝනකම බිත්තියක් බලා ගන්න පුළුවන්. හරිද? මේ තියෙන ඝනකම් බිත්තියක් තියෙනවා. ඒතකොට මේක තමයි සෛල බිත්තිය. එතකොට ඔයාලට විභාගෙදී ප්‍රශ්නයක් ආවොතින් මේක සත්ත්ව සෛලයක්ද ශාක සෛලයක්ද කියලා වෙන් කරලා අඳුරගන්න ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් පහසුවෙන් වෙන් කරලා හඳුනගන්නේ සත්ත්ව සෛලයක ඝනකම සෛල බිත්තියක් නැහැ. ඒකේ තුනී පටලයක්. හැබැයි ශාක සෛලයක් ගත්තද ශාක සෛලයක මෙහෙම ඝනකම බිත්තියක් තියෙනවා. හරිද? එතකොට මේ ඝනකම බිත්තියෙන් තමයි අඳුරගන්නේ මේක ඇවිල්ලා ශාක සෛලයක් කියලා. එතකොට ඔයා මේක මේ දෙක ලස්සනට පාට කරගෙන සෛලය වටා ඝන බිත්තියක් දැකිය හැකිය කියන එක ශාක සෛලය යටින් ලියා ගන්න. එතකොට ඔයාලට විභාගෙදි මතක් වෙනවා ඝනකම බිත්තියක් තියෙනවා නම් ඒක ශාක සෛලයක් කියලා. හරි. ළමයි මම ඔයාලට ටියුට් එකේ අදාළ කරන රූප සටහන් ටික දාලා තියෙනවා. මාක් කරගන්න ඕන කරන දේවල් ටික දාලා තියෙනවා. හරිද? හරි ළමයි. ඊළඟට අපි යමු දර්ශීය සෛලය කියන කොටසට. ළමයි දැන් ඇත්තටම ශාක සෛලයක් මෙන්න මේ වගේ
සත්ව සෛලයක් මෙන්න මේ වගේයයි කියලා අපට සම්පූර්ණයෙන්ම තියෙන දේවල් දැකලා අංග සම්පූර්ණ සෛලයක් කොහේවත් නිරීක්ෂණය කරන්න නැහැ. ඒ කියන්නේ පුතේ ඉන්ද්‍රිකා සෛලයක තියෙන ඉන්ද්‍රිකා තැනින් තැනට වෙනස් වෙනවා. හේතුව උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. ළමයි ශාක පත්‍රයක ප්‍රධාන වැඩේ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන එක. ඒතකොට ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශ්‍ය කරනවා හරිත ලවය කියලා ඉන්ද්‍රිකාවක්. ඔය හරිත ලවය කියන ඉන්ද්‍රිකාව ශාක පත්‍ර සෛලවල විශාල වශයෙන් දැක ගන්න පුළුවන්. හැබැයි ශාක මුල්වල ඔය හරිත ලවය කියන ඉන්ද්‍රිකාව දැක ගන්න බෑ. ඇයි හේතුව? ශාක මුල් පුතේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. එතකොට ශාකක සෛල පිහිටන ස්ථානයන් සතුන්ගෙත් එහෙමයි පුතේ. සතුන්ගෙත් සෛල පිහිටන ස්ථානය අනුව ඒ සෛලය තුල අන්තර්ගත වෙන ඉන්ද්‍රිකා පිහිටන විස්ථාන වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ සමහර අය පිහිටන්න පුළුවන්. තවත් සමහර අය වගේ පිහිටන්න නැති වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට දැන් මම ගත්තා. ශාක පත්‍ර සෛලවල හරිත ලව කියන ඉන්ද්‍රිකාව තිබුණට ශාක මුලේ තියෙන සෛලවල හරිත ලවය කියන ඉන්ද්‍රිකාව දැක ගන්න හම්බෙන්නේ නැහැ ළමයි. ඒ වගේ සත්ත්ව සෛලවලත් විවිධ ස්ථානවල තියෙන ඉන්ද්‍රිකා ප්‍රමාණයන් වෙනස් වෙනවා. සමහරලාට නැත්තනම නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ළමයින්ට ඉගෙන ගැනීමේ පහසුවට ශාක සෛලයක් නම් මෙන්න මේ වගේ, සත්ත්ව සෛලයක් නම් මෙන්න මේ වගේ කියලා ළමයින්ට ඉගෙන ගැනීමේ පහසුවට හදපු සෛලයකට ළමයි අපි කියනවා දර්ශීය සෛලයක් කියලා. ඒ කියන්නේ ශාක සෛලයක් නම් ළමයි මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රිකා තමයි මේකේ අන්තර්ගත වෙන්නේ කියලා නිර්මාණය කරපු සෛලයකට කියනවා පුතේ අපි දර්ශීය සෛලයක් කියලා. එතකොට ළමයි මේ ඇත්ත ලෝකේ කිසිම වෙලාවක දර්ශීය සෛලයක් කියලා එකක් නැහැ. ඒක ළමයින්ගේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා නිර්මාණය කරපු එකක් විතරයි. හරිද? ඔයාගෙන් කලාතුරකින් මේ ප්‍රශ්නය අහන්න පුළුවන්. ඇත්තම ලෝකේ දර්ශීය සෛලය කියලා සෛලයක් දැක ගන්න පුළුවන්ද කියලා? නැහැ. එහෙම සෛලයක් නැහැ. දර්ශීය ශාක සෛලයක් හෝ දර්ශීය සත්ත්ව සෛලයක් මේ ලෝකෙ පුතේ බලා ගන්න නැහැ. ඒකේ වෙන්නේ දර්ශීය ශාක සෛලය සහ සත්ත්ව සෛලය කියලා කියන පුතේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා ගුරුවරුන් විසින් භාවිතා කරන එකකට තමයි මේ දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ත්ව සෛලය කියලා කියන්නේ. හරිද ළමයි? එතකොට දර්ශීය ශාක සෛලයක සහ දර්ශීය සත්ත්ව සෛලයක අදාළ කරන රූප සටහන් ටික ඔයාට ලකුණු කරගන්න ඕන කොටස් ටික ඒ සියල්ලම මං ඔයාට එවලා ඇති. හරි ළමයි අපි ශාක සෛලයක් සහ සත්ත්ව සෛලයක් ගත්තට පස්සේ ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක ප්‍රධාන වෙනස්කම් තියෙනවා. එතකොට පුතේ මේ වෙනස්කම් එකින් එක අපි සාකච්ඡා කරලා බලමු. හරි ළමයි. ඊළඟට අපි යන්නේ දර්ශීය ශාක සෛලයක් ලකුණු කරන්න. දර්ශීය ශාක සෛලයක කොටස් ලකුණු කරන්න යනකොට ඉස්සෙල්ලා දුඹුරු පාට වගේ පැන්සලක් අරගෙන ඉස්සෙල්ලා ඔයා මේ වටේ තියෙන සෛල බිත්තිය මේ දුඹුරු පාටින් තියෙනම ලකුණු කරලා මේ තියෙන සෛල බිත්තිය දුඹුරු පාට පැන්සලක් අරගෙන ඉස්සෙල්ලා සෛල බිත්තිය ලකුණු කරගන්න. ඊට පස්සේ ඒක ලකුණු කරන සෛල බිත්තිය කියලා. ඊළඟ එක සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා ළමයෝ සෛල ප්ලාස්ම පටලය. හරිද? සෛල බිත්තියට ඇතුළෙන් තියෙනවා සෛල ප්ලාස්ම පටලය. තද නිල් පාට පැන්සලක් අරගෙන ඒක ලකුණු කරගත්තා නම් මට වඩාත් පැහැදිලි වෙයි. ඔයාට වෙන පාටක් පාවිච්චි කරනවා වෙන පාටක් පාවිච්චි කරන්න පුළුවන්. කොහොම නමුත් ඔයා ලකුණු කරනවා කියනවා පාට කරද්දිම ඒකත් ලකුණු කරලා ඉන්නවට පැටලෙනවා. ඒතර මේ පිටින්ම තියෙන සෛල බිත්තිය ඒකට ඇතුලෙන් තියෙන සෛල ප්ලාස්ම පටලය. ඊට පස්සේ මේ ඉතුරු කොටස් ටික අපි මේ සෛල ප්ලාස්මය අපි අන්තිමට ලකුණු කරමු. ඊට පස්සේ මේ වටේ තියෙන තිත් ටිකක්. හරිද? මේ රතු පාට තියෙන මම රතු පාට ලකුණු කරලා තියෙන්නේ. ඔය තියෙන ළමයා රයිබෝසෝම්. හරි? මම ලකුණු කරලා තියෙන්නේ රයිබෝසෝම කියලා. හරිද? අන්න ඒ තිත් ටික රතු පාටින් පාට කරගන්න. හරිද? ඒක තමයි රයිබෝසෝම්. ඊට පස්සේ මම මේ කහ පාටින් ලකුණු කරලා තියෙනවා රික්තකය.
හරිද? මේ කහ පාටින් ලකුණු කරන්නේ රික්තකය. අකුරු ටික හරියට ලියන්න. රික්තකය. ඊට පස්සේ හරි සෛලයක තියෙන ප්‍රධානම උපසෛලීන්ද්‍රිකාව වෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය තැඹිලි පාට වගේ පාටකින් පාට කරගන්න. ඔයා කැමති නම් මේ ඇතුලේ තියෙන රවුම තද රතු පාටින් ආය පාට කරත් කමක් නැහැ. හරිද? න්‍යෂ්ටිය ගැන වෙනම කතා කරනවා. එතකොට මේ තියෙන න්‍යෂ්ටිය. ඊට පස්සේ න්‍යෂ්ටිය වටේට මේ තියෙන්නේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. හරිද? න්‍යෂ්ටිය වටේට මේ තියෙන්නේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. හරි. ඊට පස්සේ මම මේ කොළ පාටින් දාලා තියෙනවා. මේ කොළ පාටින් මම දාලා තියෙන්නේ හරිත ලවය. මේ හරිත ලවයේ තමයි ළමයි ශාක සෛලයක් ඇතුළේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මම මේ රෝස පාටින් දාලා තියෙනවා ගොල්ගී සංකීර්ණය. හරිද? මේක ලකුණු කරගන්න ගොල්ගී සංකීර්ණය කියලා. ගොල්ගී සංකීර්ණය. හරි. ඊළඟට පහළ මම මේ තැඹිලි පාටින් ලකුණු කරලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියම. හරි? මේ පහළ මම ලකුණු කරලා මයිටොකොන්ඩ්‍රියම. මේ තියෙන මයිටොකොන්ඩ්‍රියම. තැඹිලි පාටින් ලකුණු කරලා. ඔය සොසේජස් හැඩයට තියෙන්නේ. හරිද? ඒක ඇතුළට බලා ගන්න පුළුවන් අර පොඩි රැල්ලක් වගේ තියෙනවා. හරි? හරිනේ බර්ගර් එකක් උඩ සෝස් දාලා තියනවා වගේ. හරිද? අර පොඩි රැල්ලක් වගේ බලා ගන්න පුළුවන් ඒකේ. මෙන්න මේක වඩාත් පැහැදිලිව පේනවා. හරිද? මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියම් ටික. හරිද? ඔය තමයි මයිටොකොන්ඩ්‍රියම් ටික. හරි? අවසානට ඔයා මේ ඔක්කොම පාට කරලා ඉවරලා ඉතුරු ටික ලා නිල් පෑනෙන් ලා නිල් පාට පැන්සලෙන් සම්පූර්ණයෙන්ම පාට කරලා ඉවර වෙලා ඒක ලකුණු කරන්න සෛලප්ලාස්මය කිය. හරිද? සෛලප්ලාස්මය කිය. හරි ළමයි. අපි ඊළඟට යමු දර්ශීය සත්ත්ව සෛලය ගැන කතා කරන්න. ශාක සෛලයක් වගේ නෙවෙයි සත්ත්ව සෛලයක සෛල බිත්තියක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේකේ පිටවටේම තියෙන්නේ සෛලප්ලාස්ම පටලය. හරිද? මේ තියෙන ළමයි සෛලප්ලාස්ම පටලය තමයි පිටින්ම තියෙන්නේ. ඊළඟට සෛලප්ලාස්ම පටලය. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියම. ඊට පස්සේ අර වගේම රතු පාටින් තිත් ටික මාක් කරගන්න එයා තමයි රයිබෝසෝම. මුළු සෛලය පුරාම පැතිරලා තියෙනවා මේ රයිබෝසෝම ටික. හරිද? රයිබෝසෝම ටික. හරි. ළමයි මේ රයිබෝසෝම වලින් සමහරක් පේනවද? මේ අන්තක්ප්ලාස්මීය ජාලිකාව උඩත් මේ රයිබෝසෝම තියෙනවා. පේන්නේ රතු පාටින් මම ඩොට් ලකුණු කරලා තියෙන්නේ. ඒක රතු පාට පෑනකින් ලකුණු කරගත්තත් කමක් නැහැ. මම රතු පාට පැන්සලෙන් ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේක ඇත්තටම මේක රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව කියලා අපි ලකුණු කරන්නේ මේකට සම්බන්ධ වෙලා තියෙන නිසා මේ රයිබෝසෝම. දැන් මෙන්න මේ තියෙන අන්තක්ප්ලාස්මීය ජාලිකාවලට රයිබෝසෝම සම්බන්ධ වෙලා නැහැ. අන්න ඒ නිසා මේවට කියනවා සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියලා. හරිද? ඔයා කැමති නම් මේකත් ලකුණු කරගන්න පැත්තෙන් වෙනම ඊතලයක් දාලා මේවට කියනවා සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා. මේකේ මේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි අපි මේකට කියන්නේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියලා. ඊළඟ ළමයි මේ තියෙන න්‍යෂ්ටිය. හරිද? න්‍යෂ්ටියේ මැද තියෙන න්‍යෂ්ටිකාව මේ පිටින් දෙන න්‍යෂ්ටි පටලය. හරිද? ඒක ගැන අපි වෙනම කතා කරනවා. ඊළඟට මම රෝස පාටින් ලකුණු කරලා තියෙන ළමයි ගොල්ගී සංකීර්ණය. හරිද? මේක తాවකාලික රික්තකයක්. හරිද? తాවකාලික රික්තකයක් හේතුව සත්ත්ව සෛලවල ළමයි අපිට හැම වෙලේම රික්තක දකින්න හම්බෙන්නේ නැහැ. හරිද? සත්ත්ව සෛලවල රික්තක ඇත්තෙම නැති තරම් ඒක తాවකාලිකයි. හරිද? අනිත් ඒ ඊටමත් කුඩා රික්තක තියෙන්නේ. හරිද? හැබැයි අපි ශාක සෛලයක් ගත්තොතින් ශාක සෛලයක විශාල රික්තකයක් තිබුණා ඔයාලට මතක ඇති. ඒක తాවකාලික නෑ.
ඒක ස්ථිරයි. ඒක ස්ථිර රික්තකයක්. හරිද? හැබැයි සත්ත්ව සෛලවල තියෙන රික්තකය తాවකාලික රික්තකයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම ලකුණු කරලා ඉවරලා ඉතුරු ටික සම්පූර්ණයෙන්ම ලා නිල් පාටින් ලකුණු කරගන්න. ඒක ලකුණු කරන්න සෛල ප්ලාස්මය කිය. හරිද? සෛල ප්ලාස්ම කිය. හරිද? හරි. එතකොට අපි දැන් ඔන්න දර්ශීය ශාක සෛලයයි දර්ශීය සත්ත්ව සෛලයයි කියන දෙකම ලකුණු කරලා ඉවරයි. හරි ළමයි. දැන් අපි ඊළඟට යන්නේ කතා කරන්න සත්ත්ව සෛල හා ශාක සෛල අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන. හරිද? අපි සත්ත්ව සෛලයක් සහ ශාක සෛලයක් ගත්තට පස්සේ ඔයාට පේනවා මේ සත්ත්ව සෛලය ගත්තම මේ සත්ත්ව සෛලේ ළමයෝ හරිද? මේ සත්ත්ව සෛලේ සෛල බිත්තියක් නැහැ. හරිද? හැබැයි අපි ශාක සෛලයට ආවොතින් ශාක සෛලයේ ඔයාට පේනවා ඉතාමත් ඝනකම සෛල බිත්තියක් තියෙනවා. හරිද? ඒතර පුතේ මේකේ සෛල බිත්තියක් තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයේ ශාක සෛලයක සෛල බිත්තියක් තිබුණට ශාක සෛලයක සෛල බිත්තියක් තිබුණට සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. හරිද? ඒකේ තියෙන පිටතින්ම සෛල ප්ලාස්ම පටලේ. ඒතකොට හොඳට මතක තියාගන්න සත්ත්ව සෛලයක් සහ ශාක සෛලයක් අතර වෙනස්කම් ලියන්න කියවලසේ පළවෙනි වෙනස්කම තමයි සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. හැබැයි ශාක සෛලයක සෛල බිත්තියක් තියෙනවා. දෙවැනි එක ඔයාට පේනවා සත්ත්ව සෛලයක් ඇතුලේ වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ සෛල ප්ලාස්මය. අපි ලානිල් පාටින් ලකුණු කරේ මේ තියෙන සෛල ප්ලාස්මය තමයි වැඩි හරියක් තියෙන්නේ සත්ත්ව සෛලයක. හැබැයි අපි ශාක සෛලයකට ආවට පස්සේ සෛල ප්ලාස්මය පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා. පර්යන්තය කියන්නේ පුතේ කෙලවරට තල්ලු වෙලා තියෙනවා. මැද හරියේ ලොකු රික්තකයක් බලා ගන්න පුළුවන්. තව සමහර ශාක සෛල තියෙන ළමයි රික්තකේ මීටත් වඩා ගොඩක් ලොකුයි. ඒ නිසා සත්ත්ව සෛලයක වැඩි ප්‍රමාණයක් සෛල ප්ලාස්මයේ වැඩිපුර ප්‍රමාණයක විහිදිලා තියෙනවා. හරිද? සෛල ප්ලාස්මයේ වැඩිපුර ප්‍රමාණයක විහිදිලා තියෙනවා. නමුත් ශාක සෛලයක සෛල ප්ලාස්මය හැම වැඩිපුර ප්‍රදේශයක විහිදිලා නැහැ. ඒක ළමයි පර්යන්තයට කෙලවරට තල්ලු වෙලා ගිහිල්ලායි තියෙන්නේ. එතකොට බලන්න දෙවෙනි වෙනස්කම සත්ත්ව සෛලයක සහ ශාක සෛලයක සත්ත්ව සෛලයක් ඇතුලේ සෛල තුල වැඩි අවකාශයක් ගන්නේ සෛල ප්ලාස්මයයි. හැබැයි ශාක සෛලයකදී සෛල ප්ලාස්මය සෛලයේ පර්යන්තයට තල්ලු වී පවතී. හරිද? ඊළඟට සත්ත්ව සෛලයක් ගත්තට පස්සේ මම ඔයාලට කිව්වා සත්ත්ව සෛලයක තියෙන తాවකාලික කුඩා රික්තකයක්. නමුත් අපි ශාක සෛලයක් ගත්තට පස්සේ ශාක සෛලයක විශාල රික්තකයක් බලා ගන්න පුළුවන්. ඒ විශාල රික්තකය අනිත් එක ස්ථිරයි. හරිද? ඒක බලන්න පුතේ සත්ත්ව සෛලයක් ගත්තට පස්සේ විශාල රික්තක නැහැ. සමහර විටක తాවකාලික ඉතාම කුඩා රික්තක කිහිපයක් තිබිය හැකියි. නමුත් අපි ගත්තට පස්සේ ශාක සෛලයක අපිට විශාල මධ්‍ය රික්තකයක් බලා ගන්න පුළුවන්. හරිද? ඊළඟ වැදගත් කාරණය තමයි අපි සත්ත්ව සෛලයක් ගත්තට පස්සේ සත්ත්ව සෛලයක කොයිම වෙලාවකවත් අපිට හරිත ලවයක් බලා ගන්න බැරි වුණා. හැබැයි අපි ශාක සෛලයකට ආවොත් අපිට පේනවා ඒකේ හරිත ලව විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? හරිත ලව විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ළමයි එහෙනම් සත්ත්ව සෛලයක සහ ශාක සෛලයක තියෙන ප්‍රධාන වෙනස්කමක් අතර හරිත ලවයක් නැතිවීම සහ හරිත ලව තිබීම කියන එක ගන්න පුළුවන්. එතකොට විභාගයේ හදිසියවත් ප්‍රශ්නයක් ඇහුවොතින් එතකොට හැම ශාක සෛලයකම හරිත ලව තියෙද කියලා නැහැ. මුල්වල හරිත ලව ළමයි අපිට බලා ගන්න බැරි වෙනවා. හරිද? ඒකයි මෙතන තියෙන්නේ මේ බොහෝ විට හරිත ලව ඇත කියලා. දර්ශීය ශාක සෛලයක අපි හරිත ලවය අඳිනවා. හරිද? හැබැයි දර්ශීය ශාක සෛලයක කියන්නේ පුතේ ශාක සෛලයක තියෙන්න පුළුවන් ඔක්කොම දේවල් ටික ලකුණු කරලා අඳපුවකනේ දර්ශීය ශාක සෛල කියලා කියන්නේ. හැබැයි මුල්වල තියෙන ශාක සෛලවල හරිත ලව අපිට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට සත්ත්ව සෛලයක සහ ශාක සෛලයක තියෙන ප්‍රධාන වෙනස්කම් හතරක් මම ඔයාලට මේකේ දාලා තිනවා සාමාන්‍ය පෙළ මට්ටමේදී. හරිද? උසස් පෙළ මට්ටමට යනකොට තව ගොඩක් වෙනස්කම් තියෙනවා. ඔයාලට සාමාන්‍ය පෙළ මට්ටමේදී අහන ප්‍රධාන වෙනස්කම් හතරක් ගැන තමයි මම මේකේ දාලා තියෙන්නේ. හරි ළමයි. දැන් අපි යන්නේ සෛල තුල අන්තර්ගත වෙලා තියෙන
සෛල ඉන්ද්‍රිකා සහ ඒවායේ ව්‍යුහය ගැන සාකච්ඡා කරන්න. ළමයි දැන් අපි මෙච්චරලා කතා කරා ශාක සෛලයක් කොහොමද තියෙන්නේ? සත්ව සෛලයක් කොහොමද තියෙන්නේ? ශාක සෛලයක මොනවද අන්තර්ගත වෙන්නේ? සත්ව සෛලයක මොනවද අන්තර්ගත වෙන්නේ කියලා අපි මේ වෙලාවේ කතා කරා. ඊළඟට ළමයි අපි කතා කරන්න යන්නේ කොහොමද මේ එක් ඉන්ද්‍රිකාව ගොඩනැංගිලා තියෙන්නේ සහ මේ එක් ඉන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ මොනවද කියලා. ළමයි අපි පළවෙනියටම ගමු. ශාක සෛලයක විතරක් අපිට දකින්න ලැබෙන ප්‍රධානම මායිම වෙන සෛල බිත්තිය ගැන. ළමයි අපිට මේ සෛල බිත්තියක් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට පුතේ මේ සෛල බිත්තියක් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ ශාක සෛලවල. සත්ත්ව සෛලවල පුතේ අපට සෛල බිත්තියක් දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ළමයි හොඳට මතක තියාගන්න එහෙනම් ශාක සෛලයක පිටතින්ම පිහිටන ආවරණය වෙන්නේ මේ සෛල බිත්තිය. ඊළඟ කාරණේ තමයි පුතේ මේ සෛල බිත්තිය ඇත්තටම සජීවී සෛලයක සජීවී සෛල කියන්නේ පුතේ පණ තියෙන සෛලයක මේ සෛල බිත්තිය පිහිටලා තිබුණට මේ සෛල බිත්තිය පුතේ අජීවී කොටසක්. හරිද? සෛලයක මේ තියෙන සෛල බිත්තිය පුතේ අජීවී කොටසක්. එහෙනම් පළවෙනි එක තමයි ශාක සෛලවල බාහිරතම ආවරණය වෙන්නේ සෛල බිත්තිය. මේ සෛල බිත්තිය පුතේ අජීවී. දෙවෙනි එක තමයි විභාගෙදී අහනවා මේ සෛල බිත්තිය සෑදී තියෙන්නේ මොනවයින්ද කියලා. ළමයි මේ සෛල බිත්තිය සෑදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. හරිද? සෛල බිත්තිය සෑදී තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඔයාට මතකයි 10 වසරේ පළවෙනි පාඩමේදී කාබෝහයිඩ්‍රේට් යටතේ අපි ඉගෙන ගත්තා පොලිසැකරයිඩ කොටස යටතේ පොලිසැකරයිඩ වර්ග 3ක් තියෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. අන්න එතන ආපු සෙලියුලෝස් තියෙන්නේ. අන්න ළමයි ওই සෙලියුලෝස් වලින් තමයි මේ සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. මම නැවතත් කියන්නම්. පුතේ අපි කාබෝහයිඩ්‍රේට් කොටසේ ඉගෙන ගත්ත පොලිසැකරයිඩ යටතේ සෙලියුලෝස් කියලා කෙනෙක් පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. අන්න එතන තියෙන සෙලියුලෝස් අන්න ওই සෙලියුලෝස් වලින් තමයි ළමයි මේ ශාක සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි මේ සෛල බිත්තියෙන් මොනවද කරන්නේ? සෛල බිත්තියෙන් තමයි ළමයි ශාක සෛලේ හැඩය, සන්ධාරණය සහ ආරක්ෂාව කියන තුනම පවත්වාගෙන යන්නේ මෙන්න මේ ශාක සෛල බිත්තිය මගින්. හරි ළමයි. ටියුට් එකේ සෛල බිත්තිය කියන කොටස යටතේ ලියන්න. සෛල බිත්තිය කෘත්‍යයන් යටතේ ලියන්න පුතේ පළවෙනි එක ශාක සෛලවල බාහිරතම ආවරණයයි. ශාක සෛලවල බාහිරතම ආවරණයයි. එතනම ලියන්න මෙය අජීවීය. ශාක සෛලවල බාහිරතම ආවරණයයි මෙය අජීවීය. දෙවෙනි එක පුතේ දෙවෙනි තරු ලකුණ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත. දෙවෙනි තරු ලකුණ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත. තුන්වෙනි එක ඊළඟ තරු ලකුණ සෛලයේ හැඩය සන්ධාරණය හා ආරක්ෂාව සඳහා වැදගත් වේ. සෛලයේ හැඩය, සන්ධාරණය හා ආරක්ෂාව සඳහා වැදගත් වේ. එහෙනම් ළමයි සෛල බිත්තිය වුණ අපි ප්‍රධාන කෘත්‍යයන් 3ක් ලියුව. පළවෙනි එක ශාක සෛලවල බාහිරතම ආවරණය වෙනවා. මේක අජීවී. මේක හැදිලා තියෙන්නේ පුතේ සෙලියුලෝස් වලින්. සහ සෛලේ හැඩය, සන්ධාරණය සහ ආරක්ෂාව සඳහා වැදගත් වෙන්නේ මේ සෛල බිත්තිය. ඊළඟට ළමයි මේ සෛල බිත්තියට ඇතුළතින් පිහිටලා තියෙනවා. සෛල බිත්තියට ඇතුළතින් පුතේ පිහිටලා තියෙනවා. එතකොට මේක තමයි සෛල බිත්තිය. මේ සෛල බිත්තියට ඇතුළතින් මෙයාට ළඟින්ම
සෛල බිත්තියට ළඟින්ම පිහිටලා තියෙනවා අර්ධ පාරගම්ම්‍ය පටලයක්. අර්ධ පාරගම්ම්‍ය පටලයක් කියලා කියන්නේ ළමයෝ මෙයා හරහා ගමන් කරන්න දෙන්නේ නැහැ හැමෝටම. මට පොඩි දෙයක් කියන්න මතක වුණා. ළමයි මේ සෛල බිත්තිය පාරගම්ම්‍යයි. සෛල බිත්තිය පාරගම්ම්‍යයි කියන්නේ පුතේ සෛල බිත්තිය හරහා ඕනම දෙයකට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. හරිද? ඔයාලා සෛල බිත්තිය ගාව පොඩ්ඩක් ලියා ගන්න ඕන තුන්වෙනි එකේ පාරගම්ම්‍ය වේ කියලා. හරිද? ඒ කියන්නේ පුතේ සෛල බිත්තිය හරහා ඕනම දෙයකට එන්නත් පුළුවන් ඕනම දෙයකට යන්නත් පුළුවන්. ඒ නිසා පුතේ සෛල බිත්තිය පාරගම්ම්‍යයි. හැබැයි මේ සෛල බිත්තියට ඇතුළතින් තියන පුතේ එක්කෙනෙක් අපි මෙයාට කියනවා ප්ලාස්ම පටලය. අපි ළමයා මෙයාට කියනවා ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලයේ තියෙන වැදගත්කම තමයි පුතේ මේ ප්ලාස්ම පටලය සෛල බිත්තිය වගේ පාරගම්ම්‍ය නැහැ. මේ කොටස ළමයි ඇවිල්ලා අර්ධ පාරගම්ම්‍ය කොටසක්. මොකක්ද අර්ධ පාරගම්ම්‍ය කියන්නේ? අර්ධ පාරගම්ම්‍ය කියන එකේ තේරුම තමයි ළමයෝ මේක හරහා ගමන් කරන්න පුළුවන් වෙන්නේ තෝරාගත්ත ද්‍රව්‍ය වලට විතරයි. ඒ කියන්නේ පුතේ සෛලයට ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම පාලනය කරන්නේ සෛල බිත්තියෙන් නෙවෙයි ප්ලාස්ම පටලයෙන්. හරිද? මේ ප්ලාස්ම පටලයේ පුතේ ප්‍රධාන වශයෙන් සෑදිලා තියෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකකින්. එකක් තමයි ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින්. හරිද? ළමයි ප්ලාස්ම පටලයේ හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන කියන දේවල් දෙක එකතු වෙලා තමයි ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ. සෛල බිත්තිය හැදෙන මොන එකතු වෙලාද? සෙලියුලෝස් වලින්. සෛල බිත්තිය හැදුනේ පුතේ සෙලියුලෝස් වලින්. හැබැයි ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින්. එහෙනම් ඔන්න දැන් මම පළවෙනියට කියලා දුන්නා පළවෙනි එක අපි සෛල බිත්තිය ගත්තට පස්සේ සෛල බිත්තිය අජීවී සෙලියුලෝස් වලින් හැදිලා තියෙන්නේ. ඒක පාරගම්ම්‍යයි. එයා හරහා ඕන කෙනෙක්ට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. සන්ධාරණය, හැඩය සහ ආරක්ෂාව සඳහා විතරයි සෛල බිත්තිය වැදගත් වෙන්නේ. හැබැයි සෛල බිත්තියට ඇතුළතින් පිහිටන ප්ලාස්ම පටලය ඇවිල්ලා ළමයෝ සජීවී කොටසක්. ඒක අර්ධ පාරගම්ම්‍යයි. ඒ කියන්නේ ඒක හරහා ගමන් කරන්න පුළුවන් වෙන පුතේ තෝරාගත්ත කොටස් වලට විතරයි. හරිද? එතකොට සෛලයක් තුලට ඇතුළු වෙන ද්‍රව්‍ය සහ පිට වෙන ද්‍රව්‍ය පාලනය කිරීමේ ප්‍රධාන බලතලය හම්බෙන්නේ ප්ලාස්ම පටලයට. මතක තියාගන්න සෛල බිත්තිය හැදිලා තිබුණේ සෙලියුලෝස් වලින්. හැබැයි ප්ලාස්ම පටලය හැදිලා තින්නේ පුතේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින්. හරිද? හරි. ප්ලාස්ම පටලය යටතේ තියාගන්න. එහෙනම් සෛල බිත්තියට ඇතුළතින් පිහිටන සෛල බිත්තියට ඇතුළතින් පිහිටන අර්ධ පාරගම්ම්‍ය පටලයකි. අර්ධ පාරගම්ම්‍ය පටලයකි. ළමයි එතකොට මේක ශාක සෛලවලදී තමයි සෛල බිත්තියට ඇතුළතින් පිහිටන්නේ. හැබැයි සත්ත්ව සෛලවලදී මේ ප්ලාස්ම පටලය තමයි ළමයෝ අපේ පිටතින්ම තිබුණේ. හරිද? හරි. දෙවෙනි තරු ලකුණ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදී ඇත. ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදී ඇත. තුන්වෙනි තරු ලකුණ සෛල තුලට හා පිටතට සෛල තුලට සහ පිටතට ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම පාලනය කරයි. සෛල තුලට සහ පිටතට ද්‍රව්‍ය ඇතුළු වීම සහ පිටවීම පාලනය කරයි. එහෙනම් ළමොන දැන් අපි කතා කරා පළවෙනි එක. දැන් අපි ගොඩනංවාගෙනම කාරණේ ශාක සෛලයක් ගත්තට පස්සේ ශාක සෛලයක පිටතින්ම තියෙන්නේ සෛල බිත්තිය. මේ සෛල බිත්තිය අජීවී සෙලියුලෝස් වලින් හැදිලා තිබුණේ සෛලයේ තියෙන ආරක්ෂාව
සන්ධාරණය සහ බාහිරතම ආවරණයක් විදිහට විතරයි මෙයා ක්‍රියා කරන්නේ. ඊළඟට ළමයි සෛල බිත්තියට ඇතුළතින් පිහිටනවා කවුද පුතේ? ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලය ඇවිල්ලා සෛල බිත්තිය වගේ පාරගම්ම කෙනෙක් නෙවෙයි අර්ධ පාරගම්ම කෙනෙක්. ඒ කියන්නේ මෙයා හරහා ගමන් කරන්න පුළුවන් තෝරාගත් ද්‍රව්‍ය වලට විතරයි. ඒ වගේම පුතේ මේ ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ පොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින්. ඊළඟ එක තමයි මේ පොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදිච්ච ප්ලාස්ම පටලයෙන් තමයි සෛල තුලට ද්‍රව්‍ය ඇතුල් වීම සහ පිටවීම පාලනය කරන්නේ. හරි. එහෙනම් දැන් අපි කොටස් දෙකක් ගැන කතා කරා. ඊළඟට ළමයි අපි කතා කරන්න යන්නේ සෛල ප්ලාස්මය ගැන. සෛල ප්ලාස්මය කියලා කියන්නේ ළමයෝ ඔය අනෙකුත් ඉන්ද්‍රිකා පාවී තිබුණු. හරිද? අනෙකුත් ඉන්ද්‍රිකා රඳවාගෙන තියෙන මේ ප්ලාස්ම පටලයට ඇතුළතින් පිහිටන ජෙලි වගේ කොටස. පුතේ ඇත්තට මේක ජෙලි එකක් වගේ තියෙන්නේ. අනෙකුත් ඉන්ද්‍රිකා රඳවාගෙන තියාගෙන ඉන්න. අනෙකුත් ඉන්ද්‍රිකාවන් ටික රඳවාගෙන තියාගෙන ජෙලි වගේ. අපි කියන පුතේ ජල්ලිමය කියලා. හරිද? ජල්ලිමය කොටස තමයි පුතේ මේ සෛලප්ලාස්මය කියලා කියන්නේ. හරිද? මේ සම්පූර්ණ කොටස ජෙල් එකක් වගේ. මේකට ළමයි අපි කියනවා සෛලප්ලාස්මය කියලා. හරිද? මේක තමයි ළමයි එතකොට සෛලප්ලාස්මය. හරි? සෛලප්ලාස්මය. හරිද? එහෙනම් පුතේ සෛලප්ලාස්මය යටතේ ඔයා ඉගෙන ගන්න ඕනේ ඉන්ද්‍රිකා හැරුණාට පස්සේ ශාක සෛලයක හෝ සත්ත්ව සෛලයක් තුල අන්තර්ගත වෙන ජෙලි වගේ ජල්ලිමය තරල කොටස තමයි පුතේ සෛලප්ලාස්මය කියලා කියන්නේ. මේ සෛලප්ලාස්මය තුලේ කාබනික ද්‍රව්‍ය, කියන්නේ පුතේ කාබන් තියෙන දේවල් සහ අකාබනික ද්‍රව්‍ය කියන දෙකම අන්තර්ගතයි. MCQ වලදී අහනවා සෛලප්ලාස්මයක් තුල කාබනික ද්‍රව්‍ය වෙන්ම අකාබනික ද්‍රව්‍යද අන්තර්ගත වේ කියලා. ඔව්. කාබනික ද්‍රව්‍ය වගේම අකාබනික ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. මේ සෛලප්ලාස්මයෙන් තමයි පුතේ මේකට නිශ්චිත හැඩයක් දෙන්නේ. සෛල බිත්තියෙන් උනාට මේ තරලමය කොටසින් අයි ජෙල් එක පිරලා තියෙන කොටස අනුවනේ පුතේ ඔගේ හැඩේ වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ හැඩේ වෙනස් වීමට මේ ජෙල් එක පිරලා තියෙන ප්‍රමාණය බලපානවා. එතකොට පුතේ මේ තරලමය කොටසින් සෛල හැඩය තීරණය කරන්නත් යම් කිසි දායකත්වයක් ලබා දෙනවා. හරිද? හරි. එහෙනම් ලියන්න සෛලප්ලාස්මය යටතේ හරි සරලයි. පළවෙනි එක සෛලප්ලාස්මයේ පළවෙනි තර ලකුණ රතු පෑනෙන් තර ලකුණක් දාලා නිල් පෑනෙන් ලියන්න. ඉන්ද්‍රිකා හැරුණ විට සෛල තුල අඩංගු ඉන්ද්‍රිකා හැරුණ විට සෛල තුල අඩංගු ජල්ලිමය කියන්නේ පුතේ ජෙලිමය කියන එක. ජල්ලිමය ජෙලි වගේ ජල්ලිමය තරල කොටසයි. පළවෙනි තර ලකුණ ඉන්ද්‍රිකා හැරුණ විට සෛල තුල අඩංගු ජල්ලිමය තරල කොටසයි. sorry. දෙවැනි එක කාබනික ද්‍රව්‍ය මෙන්ම ඊළඟ තර ලකුණ පුතේ කාබනික ද්‍රව්‍ය මෙන්ම අකාබනික ද්‍රව්‍යද අඩංගු වේ. කාබනික ද්‍රව්‍ය මෙන්ම අකාබනික ද්‍රව්‍යද අඩංගු වේ. තුන්වෙනි එක ඊළඟ ලකුණ සෛලවලට හැඩය ලබා දීම. තුන්වෙනි තර ලකුණ සෛලවලට හැඩය ලබා දීම ඉන්ද්‍රිකා දරා සිටීම මෙමගින් සිදු කරයි. සෛලවලට හැඩය ලබා දීම ඉන්ද්‍රිකා දරා සිටීම මෙමගින් සිදු කරයි. හරි ළමයි. අපි ඊළඟට යන්නේ සෛලයක් තුල අන්තර්ගත වෙන ඉතාමත් වැදගත් කොටසක් වෙන
මයිටොකොන්ඩ්‍රියා. හරිද? අපි කතා කරන්න යන පුතේ ඊළඟට මයිටොකොන්ඩ්‍රියා ගැන. ළමයි සෛලයක් ඇතුලේ අපිට නිකන් සොසේජස් කොටසකට සෝස් දාලා තියෙනවා වගේ සොසේජ් එකකට මයොනයිස් චීස් දාලා කියලා හිතන්නකෝ. සුදු පාට චීස් එකක්. හරි. මෙන්න මේ වගේ අණ්ඩාකාර හැඩයක්. එහෙමත් නැත්නම් අපි නම් දණ්ඩාකාර හැඩයක් තියෙන ව්‍යුහයක් තියෙනවා. හරි. ළමයි මෙයාගේ ඒතකොට හැඩය අපි කියනවා පුතේ අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි කියලා. හරිද? අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩයක් තියෙන. හරිද? අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩයක් තියෙන මේ කොටසට අපි කියනවා මයිටොකොන්ඩ්‍රියම කියලා. මයිටොකොන්ඩ්‍රියම. හරි. මයිටොකොන්ඩ්‍රියම. හරි. ළමයි මේ මයිටොකොන්ඩ්‍රියා ගත්තට පස්සේ මේකේ හැඩය පුතේ අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි. මේකේ ඉතාමත්ම වැදගත් කොටස තමයි ස්වායුෂසනේ. ස්වායුෂසනේ කියලා කියන්නේ පුතේ ඔක්සිජන් තියෙන වෙලාවට සිද්ධ වෙන ශ්වසනයට කියනවා ස්වායුෂසනය කියලා. එතකොට ඔක්සිජන් නැති වෙලාවට සිද්ධ වෙන ශ්වසනය මොකද්ද? නිර්වායු ශ්වසනය. හරි. එතකොට පුතේ ස්වායුෂසනයෙන් හරි ස්වායුෂසනයෙන් ශක්තිය නිපදවා දීම සෛලවලට අවශ්‍ය කරන ශක්තිය නිපදවල දෙන්නේ ළමයෝ මේ මයිටොකොන්ඩ්‍රියම හරහා. එතකොට පුතේ සෛලයක් වැඩ කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය නිපදවන්නේ මේ මයිටොකොන්ඩ්‍රියා හරහා. හොඳට මතක තියාගන්න. එහෙනම් පළවෙනි කාරණය තමයි මෙයාගේ හැඩය අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි. මේකෙන් තමයි දේහයේ පරිවෘත්තීය ක්‍රියා එහෙමත් නැත්නම් ජීවී දේහයක් තුළ සිද්ධ වෙන සියලුම රසායනික ප්‍රතික්‍රියාවලට අවශ්‍ය කරන ශක්තිය ස්වායුසසනයේ මගින් ලබලා දෙන්නේ පුතේ මේ මයිටොකොන්ඩ්‍රියම හරහා. ඒ නිසා අපි කියනවා සෛලයක තියෙන ජව පොළ ශක්තිය නිපදවලා ලබා දෙන ස්ථානය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියම කියලා. එහෙනම් ළමයි හොඳට මතක තියාගන්න මයිටොකොන්ඩ්‍රියමක හැඩය අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි. සියලුම පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ මයිටොකොන්ඩ්‍රියම මගින්. එහෙම මයිටොකොන්ඩ්‍රියම මගින් ශක්තිය සපයන්නේ ස්වායුසසනය මගින්. ඒ නිසා මේකට අපි කියනවා නමක් මොකක් කියලාද? සෛලයක තියෙන ජව පොළ කියලා. හරිද? හරි. ලියන්න පුතේ මයිටොකොන්ඩ්‍රියම යටතේ පළවෙනි එක අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩතිය. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩතිය. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩතිය. දෙවෙනි තර ලකුණ ස්වායුසසනය මගින් ශක්තිය නිදහස් කරන බැවින්. ස්වායුසසනය මගින් ශක්තිය නිදහස් කරන බැවින් ජව පොළ ලෙස හැඳින්වේ. ස්වායුසසනය මගින් ශක්තිය නිදහස් කරන බැවින් ජව පොළ ලෙස හැඳින්වේ. ඊළඟ ලකුණ ජීවී දේහයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවයි. පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවයි. පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවයි. ළමන පළවෙනි එක අපි කතා කරා මයිටොකොන්ඩ්‍රියම ගැන. මොකද්ද පුතේ අපි කිව්වේ? අණ්ඩාකාර හෝ දණ්ඩාකාරයි. මේකට අපි කියනවා ජව පොළ කියලා. හේතුව සෛලයකට අවශ්‍ය කරන ශක්තිය නිපදවන්නේ මෙයා ගාව නිසා. නිපදවන්නේ මොන ක්‍රියාවලිය මගින්ද? ස්වායුසසනය මගින්.
ඊළඟට පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ මෙයා. පරිවෘත්තීය ප්‍රතික්‍රියා කියලා පුතේ අපි කිව්වේ සෛලයක් තුළ සිද්ධ වෙන ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවලට අපි කියනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියා කියලා. හරි. ඊළඟ ඔන්න දැන් අපි කතා කරා සෛල බිත්තිය ගැන, ප්ලාස්මා පටලය ගැන, මයිටොකොන්ඩ්‍රියම ගැන, සෛලප්ලාස්මය ගැන. මොකද පුතේ අපි සෛල බිත්තිය ගැන කතා කරේ? සෛල බිත්තිය තමයි පිටතින්ම පිහිටලා තියෙන්නේ. සෙලියුලෝස් වලින් හැදිලා තියෙනවා. සෛලයට හැඩය, ආරක්ෂාව, සන්ධාරණය සපයන්නේ සෛල බිත්තිය මගින්. ප්ලාස්මා පටලය ගත්තට පස්සේ ප්ලාස්මා පටලය සෛල බිත්තිය වගේ පාරගම්ම්‍ය නැහැ. එයා අර්ධ පාරගම්ම්‍යයි. පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. සෛලයට ඇතුළු වෙන ද්‍රව්‍ය සහ පිට වෙන ද්‍රව්‍ය පාලනය කරන්නේ ප්ලාස්මා පටලය මගින්. සෛල ප්ලාස්මා පටලයට ඇතුළතින් පිහිටන කොටසට කියනවා ජෙල් එක වගේ කොටසට සෛල ප්ලාස්මය කියලා. එක ජල්ලිමයයි, ඒකේ කාබනික ද්‍රව්‍ය වගේම අකාබනික ද්‍රව්‍යයක් තියෙනවා. ඒකේ තමයි ඉන්ද්‍රිකා රඳවා ගැනීම සහ සෛලයට අවශ්‍ය කරන හැඩය ලබා දීම සිද්ධ කරන්නේ සෛල ප්ලාස්මය මගින්. සෛල ප්ලාස්මය මත තියෙන ප්‍රධාන ඉන්ද්‍රිකාවක් විදිහට අපි කතා කරනවා මයිටොකොන්ඩ්‍රියා ගැන. මේ මයිටොකොන්ඩ්‍රියා ගත්තට පස්සේ මයිටොකොන්ඩ්‍රියාවේ තියෙන වැදගත් ලක්ෂණය තමයි මෙයාට ස්වායු ශ්වසනය මගින් ශක්තිය නිපදවලා පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය කරන ශක්තිය සපයන්න පුළුවන්. ඒ නිසා අපි මයිටොකොන්ඩ්‍රියාවට කියනවා සෛලයක තියෙන ජව පොළ කියලා. හරි. අපි ඊළඟට කතා කරන්න යමු ගොල්ගී සංකීර්ණය ගැන. අපි ඊළඟට කතා කරන්න යමු පුතේ ගොල්ගී සංකීර්ණය ගැන. හරිද? මට හිතෙනවා ගොල්ගී සංකීර්ණයට කලින් කතා කරලා ආවනම් හොඳයි කියලා න්‍යෂ්ටිය ගැන. හරිද? හරි ළමයි. අපි දැන් යන්නේ න්‍යෂ්ටියක අඩංගු කොටස් ටික ලකුණු කරන්න. හරිද? අපි න්‍යෂ්ටියක අඩංගු කොටස් ටික ලකුණු කරනකොට ළමයෝ ඉස්සෙල්ලම මේ වටේම තියෙන්නේ න්‍යෂ්ටියක පිටතින්ම තියෙන පුතේ න්‍යෂ්ටි පටලය. මේ තියෙන්නේ න්‍යෂ්ටි පටලය ඉස්සෙල්ලා ලකුණු කරගන්නකෝ. න්‍යෂ්ටියක පිටතින්ම තියෙන න්‍යෂ්ටි පටලය. ඊට පස්සේ න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන්නේ මෙන්න මේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවලින්. න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන්නේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවලින්. ඒකේ මම පුතේ රයිබෝසෝම ටික ලකුණු කරලා නැතුව ඇති. ඒක මම ඔයාලට තිබ්බේ ඔයාලා ලකුණු කරගන්න රතු පාට පෑනින්. හරිද? ඩොට් තියලා ඒක ලකුණු කරගන්න රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව උඩ තියෙන රයිබෝසෝම ටික. හරිද? රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව තියෙනවා. ඒ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව උඩ තියෙන රයිබෝසෝම ටික ඊළඟ ලකුණු කරගන්න. හරි? මම ආයේ ඊතලයක් දාගෙන මෙන්න මෙතනට ඒක නම් වැරදිලා. හරි? මෙතනත් ලකුණු කරගන්න ක්‍රොමැටින් කියලා. ඊළඟට මේ තියෙන පුතේ න්‍යෂ්ටිකාව. හරිද? ඊට පස්සේ ළමයෝ මේ ක්‍රොමැටින් තමයි සෛල බෙදීමේ ක්‍රියාවලියේදී. ඒ කියන්නේ පුතේ අපි ඊළඟට කතා කරන සෛලයක් කොහොමද බෙදෙන්නේ කියලා. මෙන්න මේ ක්‍රොමැටින් ටික සෛල බෙදීමේ ක්‍රියාවලියේදී කෙටි වෙලා, හරිද? ඝනකම වෙලා මෙන්න මේ වගේ වර්ණ දේහයක් බවට පත් වෙනවා. හරිද? එතන මේ තියෙන DNA අණුව. මේ පැත්තේ තියෙන අම්මගෙන් ආපු DNA අණුව, මේ පැත්තේ තියෙන තාත්තගෙන් ආපු DNA අණුව. එතන මේ DNA අණු දෙකකින් තමයි මේ වර්ණ දේහ හැදිලා තියෙන්නේ. මේ DNA අණුව ලිහිල් වුණාට පස්සේ තමයි ළමයි අපි මේ ක්‍රොමැටින් කියලා කියන්නේ. එතකොට මේ ක්‍රොමැටින් ටික තියෙන්නේ හරියට නිකන් නූල් ජාලයක් වගේ. ඒක සෛල බෙදීමේ ක්‍රියාවලියේදී කෙටි වෙලා, ඝන වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. හරිද? එතකොට ඔයා ලකුණු කරගන්න ඕනේ න්‍යෂ්ටි පටලය, ක්‍රොමැටින්, රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාව, රයිබෝසෝම ටික, න්‍යෂ්ටිකාව සහ ඔයා පැත්තෙන් පුතේ අඳින්න වර්ණ දේහය. ළමයි අපි න්‍යෂ්ටිය ගත්තට පස්සේ මේ න්‍යෂ්ටිය සත්ත්ව සෛලයක නම් ටිකක් මැදට වෙන්න තියෙනවා. හැබැයි ශාක සෛලයක මෙයා ටිකක් කෙළවරට වෙන්න තමයි තියෙන්නේ. හේතුව තමයි ශාක සෛලයක රික්තකයක් තියෙන නිසා. හරිද? ළමයෝ මේ න්‍යෂ්ටිය ගත්තට පස්සේ න්‍යෂ්ටි පටලයෙන් වට වෙලා තියෙනවා. හරිද? න්‍යෂ්ටි පටලයෙන් වට වෙලා තියෙනවා. න්‍යෂ්ටිය මැද තියෙනවා න්‍යෂ්ටිකාවක්. මේක තමයි න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය ඇතුලේ පුතේ තියෙනවා න්‍යෂ්ටිකාවක්. ඒ වගේම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම නූල් වගේ ගොඩක් තියෙනවා.
මේ නූල් වගේ තියෙන ගොඩ දිග හැරලා තියෙන්නේ. මේක සෛල බෙදීමේ ක්‍රියාවලියේදී හරිද? මෙයාලා මෙන්න මේ වගේ කට්ටිය විදියටපත් වෙනවා. තියෙන නූල් ජාලේ කෙටි වෙලා ඝන වෙලා මෙන්න මේ වගේ කට්ටිය බඩපත් වෙනවා. මේවට තමයි ළමයි අපි කියන්නේ වර්ණ දේහ කියලා. හරි. මේ වර්ණ දේහ වල තමයි පුතේ අපිට තාත්තගෙන් සහ අම්මගෙන් ලැබෙන ඥාන තොරතුරු ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙන මෙන්න මේ වර්ණ දේහවල. හරිද? ඔයාට මතකයි 10 වසරේ පළවෙනි පාඩමේ අපි කතා කරා DNA ගැන. මෙන්න මේ DNA අණුවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ එක DNA අණුවයි තව DNA අණුවක් මේ ඇතුලේ තියෙනවා. හරිද? එතකොට ළමයි පළවෙනි එක ශාක සෛලයක් වුණත් සත්ත්ව සෛලයක් වුණත් ඒකේ තියෙන ප්‍රධානතම ඉන්ද්‍රිකාවක් වෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේක තමයි න්‍යෂ්ටිකාව කළු ඩොට් එක. මේක න්‍යෂ්ටිකාව. ඒක වටේ මේ නූල් ජාලයක් වගේ තියෙනවා. ඒක තමයි ළමයි ක්‍රොමැටින්. හරිද? එතකොට මේ තියෙන න්‍යෂ්ටිකාව මේ තියෙන ක්‍රොමැටින්. හරි? මේ ඇවිල්ලා න්‍යෂ්ටිකාව මේක ඇවිල්ලා ක්‍රොමැටින් ජාලය. ඔය ක්‍රොමැටින් තමයි පුතේ පස්සේ සෛල බෙදෙන ක්‍රියාවලියේදී වර්ණ දේහවලට මේ ක්‍රොමැටින් එක මේ නූල් ජාලේ කොට වෙලා මේ නූල් ජාලේ කෙටි වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. හරිද? හරි. එහෙනම් පළවෙනි එක තමයි න්‍යෂ්ටියක් ගත්තට පස්සේ. හරිද? න්‍යෂ්ටියක් ගත්තට පස්සේ සෛලයක තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාව වෙන්නේ. හරිද පුතේ? සෛලයක තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාව වෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය වටේ න්‍යෂ්ටි පටලයක් තියෙනවා. න්‍යෂ්ටියක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින්. න්‍යෂ්ටිකාව කියන්නේ මේ මැද තියෙන කළු බෝලෙට, ක්‍රොමැටින් කියලා කියන්නේ වටේ විහිදිලා තියෙන තන්තු ජාලය වගේ එකක්. හරි. මේක තමයි අපිට DNA තියෙන. අම්මගෙන් තාත්තගෙන් හම්බෙන ඥාන ප්‍රවේණික තොරතුරු ටික තියෙන්නේ මෙතන. මේ ක්‍රොමැටින් නූල් ජාලය වගේ තිබුණට සෛල බෙදීම අපි කතා කරනවා ඉස්සරහට. මේ සෛල බෙදීමේ ක්‍රියාවලදී මේ තියෙන නූල් ජාලේ ක්‍රොමැටින් ටික කෙටි වෙනවා. හරිද? දිගට තියෙන එක්කෙනා කෙටි වෙලා ඉවර වෙලා මෙන්න මේ වගේ ස්වරූපයකට එනවා. ඒකට තමයි ළමයි අපි කියන්නේ වර්ණ දේහ කියලා. මේ වර්ණ දේහ ඇතුලේ තමයි පුතේ දෙමව්පියන්ගෙන් හම්බෙන ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ. ළමයි එක එක විශේෂයට මේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපේ තියෙන පුතේ වර්ණ දේහ 46ක්. අම්මගෙන් 23යි තාත්තගෙන් 23යි විදිහට හම්බෙච්ච වර්ණ දේහ 46ක් තියෙනවා. හරිද? වඳුරන්ගේ ඊට වඩා වෙනස්. මට මතක විදිහට 44ක් වගේ වඳුරන්ගේ. හරි. තක්කාලි ශාකයේ ඊට වඩා වෙනස්. අන්නාසි ගහේ ඊට වඩා වෙනස්. හරිද? එතකොට එක් විශේෂයට එයාලගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා. හැබැයි ඒ විශේෂය ගත්තට පස්සේ ඒ කියන්නේ වඳුරන්ගේ තියෙන්නේ පුතේ වර්ණ දේහ 44යි නම් සියලුම වඳුරන්ගේ තියෙන වර්ණ දේහ 44යි. මිනිසාගේ තියෙන වර්ණ දේහ 46යි නම් සියලුම මිනිසුන්ගේ තියෙන වර්ණ දේහ 46යි. එතකොට මේ වර්ණ දේහ සංඛ්‍යාව විශේෂයට ආවේනික වෙනවා. උදාහරණයකට අපි හිතමු අන්නාසි ගහේ වර්ණ දේහ 108ක් තියෙනවා කියලා. හරිද? මට හරියට මතක නැහැ පුතේ. හිතන්නකෝ අන්නාසි ගහේ වර්ණ දේහ 108ක් තියෙනවා කියලා. එතකොට සියලුම අන්නාසි ගස් ගත්තට පස්සේ ඒ වගේ වර්ණ දේහ තියෙනවා 108ක්. හරිද? හිතන්නකෝ ඔටුවෙක්ගේ තියෙනවා කියලා වර්ණ දේහ 80ක්. එතකොට සියලුම ඔටුවන් ගත්තට පස්සේ යාලා තියෙන වර්ණ දේහ 80. එතකොට විශේෂයට මේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව හරිද? වර්ණ දේහ සංඛ්‍යාව නිශ්චිත අගයක් ගන්න. හරිද? හරි. පළවෙනි එක. එහෙනම් ඔන්න මොකද අපි සෛලයක තියෙන ප්‍රධානම ඉන්ද්‍රිකාවක් වෙන්නේ සෛලයක තියෙන ප්‍රධානතම ඉන්ද්‍රිකාවක් වෙන්නේ පුතේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටි පටලයෙන් වට වෙලා තියෙනවා. ඒ වගේම මේ න්‍යෂ්ටියක් ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් අන්තර්ගත වෙනවා. එකක් න්‍යෂ්ටිකාව, අනිත් එක පුතේ ක්‍රොමැටින්. හරිද?
මේක තියෙන ක්‍රොමැටින් සෛල විභාජනයේදී සෛල බෙදීම ක්‍රියාවලියේදී කෙටිවීම සහ ඝනවීම බවට පත් වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. මේ ක්‍රොමැටින් නූල් ජාලයක් තියෙන නූල් ජාලෙක කොට වෙලා කෙටි වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා. හරිද? ඊළඟ කතන්දරය මේ වර්ණ දේහවල තමයි අපිට දෙමාපියන්ගෙන් හම්බෙන ප්‍රවේණික ලක්ෂණ ගබඩා කරලා තියෙන්නේ මේකේ. හරිද? හරි. අපි ලියමු න්‍යෂ්ටිය යටතේ. පුතේ න්‍යෂ්ටිය යටතේ ලියන්නේ හරි තැන ලියන්න. න්‍යෂ්ටිය යටතේ ලියන්න. සෛලයක ප්‍රධාන ඉන්ද්‍රිකාව වන අතර සෛලයක ප්‍රධාන ඉන්ද්‍රිකාව වන අතර න්‍යෂ්ටි පටලයෙන් වට වී ඇත. න්‍යෂ්ටි පටලයෙන් වට වී ඇත. ඊළඟ තර ලකුණ න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් අන්තර්ගත වේ. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් අන්තර්ගත වේ. ඊළඟ තර ලකුණ සෛල විභාජනයේදී පුතේ විභාජනය ලියන්නේ මෙහෙම. සෛල විභාජනයේදී ක්‍රොමැටින් වර්ණ දේහ ලෙස පෙනේ. සෛල විභාජනයේදී ක්‍රොමැටින් වර්ණ දේහ ලෙස පෙනේ. ඊළඟ තර ලකුණ වර්ණ දේහ තුල ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම හා පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ තුල ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම හා පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම සිදු කරයි. වර්ණ දේහ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම හා පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම සිදු කරයි. ඊළඟ තර ලකුණ එක් ජීවී විශේෂය සඳහා පවතින වර්ණ දේහ සංඛ්‍යාව එක් ජීවී විශේෂය සඳහා පවතින වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයට ආවේනික වේ. ඊළඟ තර ලකුණ පුතේ රතු පාටින් දාලා රතු පෑනින්ම ලියන්න. හරි? රතු පාටින් දාලා රතු පෑනින්ම ලියන්න. ඊළඟ තර ලකුණ න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍ය වන්නේ සෛලයේ සියලු ජීව ක්‍රියා පාලනය කිරීමයි. න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍ය වන්නේ සෛලයේ සියලු ජීව ක්‍රියා පාලනය කිරීමයි. හරි. ඊළඟට ලැබමු අපි ළමයි ගොල්ගී සංකීර්ණය ගැන කතා කරන්න. හරිද?
ළමයෝ ගොල්ගී සංකීර්ණය ගත්තට පස්සේ පුතේ හරිද? ගොල්ගී සංකීර්ණය ගත්තට පස්සේ මේ ගොල්ගී සංකීර්ණය පැතලි තැටි හරි එක එක තැටි මායිම් වලින් සෑදිච්ච හරිද? පැතලි තැටි මායිම් වලින් හැදිච්ච එක්කෙනෙක් තමයි මේ ගොල්ගී සංකීර්ණය කියලා කියන්නේ. හරි. මෙන්න මේ වගේ හැඩයක් ගන්න. හරි. මෙයාගේ තමයි මේ සෛලයකින් නිපදවන ශ්‍රාවීය ද්‍රව්‍ය. හරි. සෛලවල නිපදවන ශ්‍රාවීය ද්‍රව්‍ය පිට කිරීම සිද්ධ කරන්නේ මේ ගොල්ගී සංකීර්ණයේ තියෙන ශ්‍රාවී ආශයිකා මගින්. හරිද? එතකොට පළවෙනි එක තමයි එක මත එක පිළියෙල වෙච්ච පැතලි තැටි රාශියකින් සමන්විත වෙන අතර මේ අය පුතේ ශ්‍රාවීය ආශයිකා තියෙනවා. මේ බෝලවලට කියනවා හරි මේ බෝලවලට කියනවා ශ්‍රාවී ආශයිකා කියලා. ශ්‍රාවීය ආශයිකා. හරිද? මේ ශ්‍රාවීය ආශයිකා මේ ශ්‍රාවීය ද්‍රව්‍ය හරිද? සෛලවල නිපද වෙන විවිධ ශ්‍රාවයන් එළියට නිකුත් කිරීම සිද්ධ කරන්නේ මේ ශ්‍රාවීය ආශයිකා තුල මේ අසුරලා ඒව තමයි සෛලයෙන් එළියට නිදහස් කරන්නේ. හරිද? හරි. ඒතර ගොල්ගී සංකීර්ණය ගැන විශාල දෙයක් ඉගෙන ගන්න නෑ. පොඩි දෙයයි තියෙන්නේ. එකක් තමයි පැතලි තැටි තියෙනවා. හරි. ශ්‍රාවීය ආශයිකා තියෙනවා. ශ්‍රාවීය ද්‍රව්‍යයන් පරිවහනය කිරීම සිද්ධ කරන්නේ මේ ගොල්ගී සංකීර්ණය මගින්. හරිද? ලියන පුතේ ගොල්ගී සංකීර්ණය යටතේ හරි තැන ලියන්න. ගොල්ගී සංකීර්ණය යටතේ ලියන්න. එක මත එක පිහිටි පැතලි තැටි රාශියකින් පැතලි තැටි රාශියකින් සහ ශ්‍රාවීය ආශයිකා වලින් සමන්විතය. පැතලි තැටි රාශියකින් සහ ශ්‍රාවීය ආශයිකා වලින් සමන්විතය. ඊළඟ සර ලකුණ මෙමගින් ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීමත් අසුරා තැබීමත් පරිවහනය කිරීමත් සිදු කරයි. මෙමගින් ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීමත් අසුරා තැබීමත් හා පරිවහනය කිරීමත් සිදු කරයි. හරි ළමයි. ඊළඟට අපි යමු කතා කරන්න රයිබසෝම ගැන. හරි? ළමයි අපි මෙච්චරලා කතා කරපු හැම එක්කෙනාගේම පටල තිබුණා. හැබැයි විභාගෙදී අහනවා ජීවී සෛලයක් තුල අන්තර්ගත වෙන පටල නොදරන ඉන්ද්‍රිකාව කුමක්ද කියලා. පුතේ ඔයා දකින්න ඇති අපි කලින් ලකුණු කරා මෙන්න මේ වගේ නිදහසේ තියෙන රයිබසෝමක් තියෙනවා. ඒ වගේම මේ න්‍යෂ්ටි පටලය වටේ තියෙන රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවල හරි මේ අන්තක්ප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වෙච්ච රයිබසෝමක් තියෙන. හරිද? මේ රයිබසෝම වල කතන්දරේ හොඳට මතක තියාගන්න. මේ රයිබසෝමයක් ඉතාමත් කුඩා ඉන්ද්‍රිකාවක් වුණාට මේ රයිබසෝමය පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. හරි?
මේ රයිබෝසෝමය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. හරි. රයිබෝසෝමය පුතේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. හරි. විශාල උප ඒකකය සහ කුඩා උප ඒකකය කියලා. හරි. විශාල උප ඒකකය සහ කුඩා උප ඒකකය කියලා පුතේ මේක ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. හරිද? එතකොට ළමයි ප්‍රධාන එක තමයි හොඳට මතක තියාගන්න රයිබෝසෝම වල පටල නැහැ. හරි. එතකොට විභාගෙදී අහුවතින් ප්‍රශ්නයක් පටල නොදරන උප ඒකක දෙකකින් සමන්විත ඉන්ද්‍රිකාව කුමක්ද? හරි. පටල නොදරන ඉන්ද්‍රිකාව. එහෙනම් උප ඒකක දෙකකින් සමන්විත ඉන්ද්‍රිකාව කියලා අහුවතින් පුතේ ඒ දෙකටම උත්තරේ වෙන්නේ රයිබෝසෝම. රයිබෝසෝම වල වැඩේ ප්‍රෝටීන සංශ්ලේෂණය නෙවෙයි. ප්‍රෝටීන සංශ්ලේෂණයට පුතේ හරිද? ප්‍රෝටීන සංශ්ලේෂණයට න්‍යෂ්ටිය උදව් වෙන්න ඕනේ. හරිද? RNA උදව් වෙන්න ඕනේ. හරිද? න්‍යෂ්ටිය ඇතුලේ තියෙන DNA උදව් වෙන්න ඕනේ. හරි. RNA උදව් වෙන්න ඕනේ. ඒ වගේම රයිබෝසෝම උදව් වෙන්න ඕනේ. මේ සියලු දෙනා එකතු වෙලා තමයි සෛලයක් ඇතුලේ ප්‍රෝටීන නිෂ්පාදනය කරන්නේ. හරිද? ඔය ප්‍රෝටීන් නිෂ්පාදනය කරන තැනක් ඕන කරනවනේ. අන්න ඔය තැන සපයන්නේ රයිබෝසෝම මගින්. හරිද? එතකොට මතක තියාගන්න ප්‍රෝටීන සංශ්ලේෂණය නෙවෙයි මෙයාගේ වැඩේ. හරි? මෙයාගේ වැඩේ තමයි මෙන්න මේ ප්‍රෝටීන් එක හදන්න අවශ්‍ය කරන තැන සපයන්නේ. හරි? ප්‍රෝටීන් එක හදන්න ඕන කරන ස්ථානය සපයන්නේ මෙයා. ඒතර විභාගෙදී ලියන්න එපා මෙයාගේ වැඩේ ප්‍රෝටීන සංශ්ලේෂණය කියලා. ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථානය සැපීම තමයි රයිබෝසෝමයේ වැඩේ. නම් මතක තියාගන්න රයිබෝසෝමයේ යටතේ කාරණා දෙකක් තියෙනවා. හරිද? පටල නොදරන උප ඒකක දෙකකින් සමන්විත ඉන්ද්‍රිකාවක් තමයි රයිබෝසෝම කියලා කියන්නේ. රයිබෝසෝම නිදහසේ තියෙනවා අන්තක්ප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? අන්තක්ප්ලාස්මීය ජාලිකා වලට සම්බන්ධ වෙච්ච රයිබෝසෝමක් තියෙනවා. නිදහසේ පිහිටන රයිබෝසෝමක් තියෙනවා. රයිබෝසෝම වල ප්‍රධානම කාර්ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කරන ස්ථානය සැපයීම. හරිද ළමයි? එහෙනම් ලියන්න රයිබෝසෝම යටතේ පටල නොදරන ඉන්ද්‍රිකාවක් වන අතර පටල නොදරන ඉන්ද්‍රිකාවක් වන අතර උප ඒකක දෙකකින් සමන්විතය. පටල නොදරන ඉන්ද්‍රිකාවක් වන අතර උප ඒකක දෙකකින් සමන්විතය. උප ඒකක දෙකකින් සමන්විතය. ඊළඟ තර ලකුණ රතු පෑනෙන් දාලා රතු පෑනෙන්ම ලියන්න. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථානය සපයයි. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථානය සපයයි. හරි? ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ස්ථානය සපයයි. හරි? ළමයි අපි රයිබෝසෝම ගැන කතා කරා පුතේ. රයිබෝසෝම පටල නොදරන ඉන්ද්‍රිකාවක්. හරිද? පටල නොදරන ඉන්ද්‍රිකාවක්. මේක උප ඒකක දෙකකින් සමන්විතයි. ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කරන ස්ථානය සපයන්නේ මෙයා මගින්. හරිද? ඊළඟට ළමයි අපි කතා කරන්න යන් මේ ගැම්මටම අන්තක්ප්ලාස්මීය ජාලිකා ගැන. හරි ළමයි. අන්තක්ප්ලාස්මීය ජාලිකා යටතේ අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ අන්තක්ප්ලාස්මීය ජාලිකා ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කතා කරනවා. රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කියන්නේ ඒකට ඒකෙ මෙන්න මේ රයිබෝසෝම සම්බන්ධ වෙලා තින් නිසා හරිද? අර නෑ ගැටිති ස්වරූපයක් තියෙනවා. ඒ නිසා අපි කියන පුතේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා කිය. හරිද? ඊට පස්සේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා පැතලි මඩි ආකාරයයි. හරිද? පැතලි මඩියක් වගේ තියෙන්නේ. මේ බලන්නකෝ. පැතලි මඩියක් තියෙන්නේ. හැබැයි මේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා ගත්තට පස්සේ සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා පුතේ නාලාකාර මඩි තියෙන්නේ. හරිද? නාලාකාර මඩි තියෙන්නේ මේකේ. ඒකේ නාලාකාර ස්වරූපයක් ගන්නවා. මේ පේනද?
නල හැඩයක් තියෙන්නේ. ඒකේ රයිබෝසෝම නැහැ. හරිද ළමයි? ඒකේ රයිබෝසෝම නැහැ ළමයි. හරිද? රයිබෝසෝම නැහැ. මේකේ තියෙන නාලාකාර මඩි ස්වරූපයක්. මේකේ තියෙන්නේ පැත්තලි මඩි. රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවල රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ ඇවිල්ලා පැත්තලි මඩි. හැබැයි සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා ගත්තට පස්සේ ඒවා නාලාකාර මඩි වෙනවා. හරිද? ඒවා නාලාකාර මඩි වෙනවා. ඒවයි රයිබෝසෝම නැහැ. ඊට පස්සේ ළමයි ඔයාට මං කිව්වා න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන්නේ මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින්. මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින් මේ න්‍යෂ්ටි පටලය හැදෙනකොට එතකොට මේ තියෙන න්‍යෂ්ටි පටලය. හරිද? මේ තියෙන ළමයි න්‍යෂ්ටි පටලය. එතකොට මේ න්‍යෂ්ටි පටලය සහ න්‍යෂ්ටිකාව එකතු වුණාම තමයි අපිට න්‍යෂ්ටියක් හැදෙන්නේ. එතකොට න්‍යෂ්ටිකාව පිහිටන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? න්‍යෂ්ටිකාව පිහිටන ස්ථානය. මේක පුතේ න්‍යෂ්ටිකාව. හරි න්‍යෂ්ටිකාව පිහිටන ස්ථානය තමයි මේ තියෙන්නේ. න්‍යෂ්ටිකාව පිහිටන ස්ථානය මේක. මේ තමයි න්‍යෂ්ටි පටලය. හරිද? එතකොට න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින්. හරි. ඒ දේ ලස්සන ලකුණු කරගන්න. ළමයි මෙතන මං අඳිනකුත් පැහැදිලි වෙන්නේ නැති නිසා මම වෙනම අඳින්නම්. ළමයි මේ අන්තක් ප්ලාස්මීය ජාලිකා ගත්තට පස්සේ අන්තක් ප්ලාස්මීය ජාලිකාවල හැඩ දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි මේක පැතලි මඩි වගේ තියෙන. හරි? නැත්නම් පැතලි මඩි වගේ තියෙන. හරිද? පැතලි ස්වභාවයක් ගන්නයි. ඒ වගේම තවත් සමහරක් ඉන්නවා පුතේ මෙහෙම නාලාකාර ස්වභාවයක් ගන්න ඒවා තියෙනවා. හරි? නාලාකාර ස්වභාවයක් ගන්න අන්තක් ප්ලාස්මීය ජාලිකක් තියෙනවා. හරිද? එතකොට එන පළවෙනි කාරණය තමයි මේ අන්තක් ප්ලාස්මීය ජාලිකා පැතලි හෝ නාලාකාරයි. හරි? පැතලි හෝ නාලාකාරයි. මේ පැතලි අන්තක් ප්ලාස්මීය ජාලිකාවලට රයිබෝසෝම සම්බන්ධ වෙලා රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා හදනවා. හරිද? දැන් ඔයාලට මතකයි රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවල රයිබෝසෝම ඉන්නවා. රයිබෝසෝම වල වැඩේ තමයි මොනවා කරන එකද? රයිබෝසෝම වල වැඩේ තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කරන ස්ථානය සපයන්නේ මෙයා. හරිද? එහෙනම් ප්‍රෝටීන ටික හැදෙන්නේ රයිබෝසෝම් එක උඩ. හරි? එහෙනම් මෙන්න මෙතන උඩ තියෙන රයිබෝසෝම් එකට ප්‍රෝටීන හැදෙනවා. අන්න ඒ හැදෙන ප්‍රෝටීන් ටික පරිවහනය කරන්නේ මෙන්න මේ නාලාකාර මඩි හෝ හරි මේ පැතලි මඩි හරහා. හරි? මේ පැතලි මඩි හරහා තමයි පුතේ ඔය පැතලි මඩි හරහා තමයි ඔය ප්‍රෝටීන සංශ්ලේෂණයෙන් හැදෙන ප්‍රෝටීන ටික පරිවහනය කරන්නේ. හරිද? ඊළඟ තමයි රයිබෝසෝම නැත්නම් අපි යාලට කියනවා සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා. පුතේ මේ රළුයි කියලා කියන්නේ මේකට අර රයිබෝසෝම ටික බැඳිලා තියෙන නිසා නෑන් ගැටිති වගේ පේන නිසා තමයි ඔකට අපි කියන්නේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලා. හරිද? සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියන්නේ රයිබෝසෝම මේකට සම්බන්ධ වෙලා නැති නිසා අපි මේකට කියනවා සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලා. මේකෙන් තමයි පුතේ සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ලිපිඩ සහ ස්ටෙරොයිඩ නිපදවලා පරිවහනය කරන එක. හරිද? හැබැයි රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ඒකට සම්බන්ධ වෙලා තියෙන රයිබෝසෝම වලින් නිපදවන ප්‍රෝටීන ටික පරිවහනය කරන එක. හරිද? එහෙනම් පළවෙනි කාරණය අන්තක් ප්ලාස්මීය ජාලිකා ගත්තට පස්සේ හැඩ දෙකක් තියෙනවා. පළවෙනි හැඩය තමයි පැතලි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නාලාකාර හැඩයක් වෙන්න පුළුවන්. මේ පැතලි මඩිවලට රයිබෝසෝම සම්බන්ධ වෙච්ච නිසා අපි මේවට කියනවා මොන අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලාද? රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියන. මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින් තමයි පුතේ න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන්නේ. හරි? න්‍යෂ්ටි පටලය හැදිලා තියෙන්නේ මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා වලින්. එතකොට මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා උඩ පිහිටන රයිබෝසෝම උඩ තමයි පුතේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ නිපදවපු ප්‍රෝටීන ටික පරිවහනය කරන්නේ
මේ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා ඔස්සේ. සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා උඩ රයිබෝසෝම පිහිටලා නැහැ. ඒ නිසා තමයි අපි මෙයට සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා කියලා කියන්නේ. මේක නාලාකාර හැඩයක් ගන්නවා. මෙයාගේ වැඩේ පුතේ ලිපිඩ සහ ස්ටෙරොයිඩ්. හරි? ලිපිඩ සහ ස්ටෙරොයිඩ්. හරි? ලිපිඩ සහ ස්ටෙරොයිඩ් පරිවහනය කිරීම තමයි පුතේ සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකාවල වැඩේ. හරි, එහෙනම් ඔන්න ලියන්න බලන්න. අන්තක් ප්ලාස්මීය ජාලිකා යටතේ. හරි? අන්තක් ප්ලාස්මීය ජාලිකා යටතේ ලියන පුතේ පැතලි හෝ නාලාකාර මඩි වලින් යුක්තය. පැතලි හෝ නාලාකාර මඩි වලින් යුක්තය. ඊළඟ තරු ලකුණ රළු අන්තක් ප්ලාස්මීය ජාලිකාවල පෘෂ්ඨයට සම්බන්ධ රයිබෝසෝම පවතී. පෘෂ්ඨයට සම්බන්ධ රයිබෝසෝම පවතී. එතනටම ලියන්න මෙමගින් රයිබෝසෝම මතදී නිපද වූ ප්‍රෝටීන පරිවහනය කරයි. ඊළඟ තරු ලකුණ සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම රහිත නාලාකාර මඩිවන අතර මෙමගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කරයි. හරි. ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කරයි. ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කරයි. හරි. ඊළඟ ළමයා අපි යනවා අවසාන ඉන්ද්‍රිකාව ගැන කතා කරන්න රික්තකය. හරි ළමයි, අපි ඊළඟට රික්තයක කොටස් ලකුණු කරන්න ගියාට පස්සේ රික්තයක පිටතින්ම තියෙන ආවරණයට කියන රික්තක පටලය කියලා. හරිද? රික්තක පටලය එහෙමත් නැත්නම් මේකට කියන තාන ප්ලාස්ටය. යන්න පුතේ. තාන ප්ලාස්ටය. හැබැයි මෙතන ඊළඟට තියෙන රික්තක පටලයට ඇතුලෙන් සෛල යුෂයට කියන්නේ තාන ප්ලාස්මය. හරිද? මේක තාන ප්ලාස්මය, මේක තාන ප්ලාස්ටය. හරිද?
රික්තක පටලයට කියනවා තාන ප්ලාස්ටය කියලා. සෛල යුෂයට කියනවා තාන ප්ලාස්මය කියලා. ළමයි රික්තක ගත්තට පස්සේ රික්තක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ ශාක සෛලවල. සත්ත්ව සෛලවල මේවා නැතිම තරම්. හරි. සත්ත්ව සෛලවල නැහැ. කියන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ පර්මනන්ට්. හරි. ස්ථිරව රික්තකයක් ශාක සෛලවල බලා ගන්න පුළුවන්. හැබැයි සත්ත්ව සෛලවල ස්ථිර රික්තක බලා ගන්න බෑ. තියෙන්නේ తాවකාලික ඒවා. අනිත් එක තිබුණත් තියෙන ඉතාමත් චූටි රික්තක තමයි සත්ත්ව සෛලක තිබ්බොත් තියෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ශාක සෛලක පුතේ විශාල ප්‍රදේශයක හරි විශාල ප්‍රදේශයක විහිදිච්ච විශාල රික්තක තියෙනවා. හරිද? එතකොට රික්තකවල තියෙන මේ පටලේ හරිද? රික්තකයක තියෙන රික්තක පටලයට ළමයි අපි කියනවා තාන ප්ලාස්ටය කියලා. තාන ප්ලාස්ටය. හරිද පුතේ? තාන ප්ලාස්ටය. මේ තාන ප්ලාස්ටය ඇතුලේ හරි මේ රික්තකයක් කියුවට රික්තකය ඇතුලේ පුතේ තියෙන්නේ හිස් අවකාශයක් නෙවෙයි. මේක ඇතුලේ පුතේ තියෙනවා සෛල යුෂය. හරි. සෛල යුෂය. එතකොට පුතේ මේ රික්තකයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. තාන ප්ලාස්ටය එහෙමත් නැත්නම් රික්තක පටලය සහ සෛල යුෂය කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. හරිද? දැන් මම ඔයාලට එකක් කියලා දුන්නා. රික්තක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ ශාක සෛලවල. සත්ත්ව සෛලවල නොමැති තරම් තිබුණත් තියෙන්නේ සත්ත්ව සෛල ඉතාමත් කුඩා తాවකාලික ඒවා. රික්තකයක් ගත්තම රික්තකයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. රික්තකයේ තියෙන පටලයට කියනවා රික්තක පටලය. එහෙමත් නැත්නම් තාන ප්ලාස්ටය මය නෙවෙයි ටය. තාන ප්ලාස්ටය සහ සෛල යුෂය. හරි. තාන ප්ලාස්ටයකින් සහ සෛල යුෂයකින් මේක අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ සෛල යුෂය හරි රික්තකයක් කියලා කොට මේක ඇතුලේ හිස් අවකාශයක් නෙවෙයි තියෙන්නේ. සෛල යුෂයක් තියෙනවා පුතේ. මේ සෛල යුෂයේ ජලය, අයන වර්ග ඊළඟට වර්ණක හරි දැන් කැරට් වලට පාට දෙන්න බීටා කැරොටින් හරි ඊට පස්සේ රාබු වලට පාට දෙන්න අවශ්‍ය කරන වර්ණකේ සැන්තොෆිල් වගේ මට මතකයි. හරි. ඒ වගේ පුතේ විවිධ වර්ණක ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ සෛල යුෂය ඇතුලේ. හරිද? එතකොට ළමයි මේ සෛල යුෂය ජලය, අයන වර්ග සහ වර්ණක වලින් සමන්විත වෙනවා. ඊළඟ ළමයි සෛලයකට අවශ්‍ය කරන ජලය ගබඩා කරලා තියාගන්න, ජල තුල්්‍යතාවය පවත්ව ගන්න, සෛලයට ජලය අවශ්‍ය නම් ජලය දෙන්න වැඩි නම් ගබඩා කරලා තියාගන්න වගේ වැඩවලට මේ රික්තකය උදව් වෙනවා. හරිද? හරි. එහෙනම් ඔන්න මම දැන් කියලා දුන්නා රික්තකයක් යටතේ. හරිද? එතකොට රික්තයයි රික්තකයයි. හරි? මේ වචන දෙක බලන්න. ශාක සෛලවල දින පුතේ රික්තකය. රික්තකය කියන්නේ හිස් අවකාශයක් නෙවෙයි. ඒක ඇතුලේ සෛල විෂය තියෙනවා. හරි. රික්තය කියන්නේ රික්තය කියන්නේ පුතේ මුකුත් නැති අවකාශය. ඒක රික්තය. මේක රික්තකය. හරි. රික්තයක් කියන්නේ මුකුත් නැති අවකාශයක්. හරි. රික්තය මේ රික්තකය. හරිද? හරි. රික්තකයක් ගත්තට පස්සේ පුතේ හරි මං කිව්වා දැන් රික්තකයක් ගත්තට පස්සේ සත්ත්ව සෛලවල අන්තර්ගත වෙන්නෙම නැති තරම් ශාක සෛල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. රික්තකයක් ප්‍රධාන කොටස් දෙකයි තාන ප්ලාස්ටය සහ සෛල යුෂය කියලා. මේ සෛල යුෂයේ ප්‍රධාන වශයෙන් ජලය, අයන වර්ග සහ වර්ණක අන්තර්ගත වෙනවා. මේ තියෙන ජලයෙන් තමයි ජල තුල්්‍යතාවය පවත්ව ගන්නෙ. වර්ණක වලින් තමයි ශාක සෛල වලට අවශ්‍ය කරන සෛල වර්ණය ලබා දෙන්නේ. හරි. ලියමු පුතේ රික්තක යටතේ ලියන්න. ශාක සෛලවල අඩංගු වන අතර සත්ත්ව සෛලවල නොමැති තරම්ය.
සත්ත්ව සෛලවල නොමැති තරම්ය. රික්තකයක් තාන ප්ලාස්ටය වරහන් ඇතුලේ රික්තක පටලය තාන ප්ලාස්ටය වරහන් ඇතුලේ රික්තක පටලය සහ සෛලයුෂය යන කොටස් දෙකකින් සමන්විතය. සෛලයුෂය යන කොටස් දෙකකින් සමන්විතය. හරි. ඊළඟ ලකුණ රික්තකයක් තුල ජලය අයන හා වර්ණක අඩංගු වේ. ජලය අයන හා වර්ණක අඩංගු වේ. ඊළඟ ලකුණ රික්තකයේ අඩංගු ජලය මගින් ජල තුල්්‍යතාවය හා සංධාරණය පවත්වා ගනි. ජල තුල්්‍යතාවය හා සංධාරණය පවත්වා ගනි. ඊළඟ ලකුණ සෛලයුෂයේ අඩංගු වර්ණක මගින් සෛලයුෂයේ අන්තර්ගත අඩංගු වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දේ. හරි. ළමයි එහෙනම් අපි කතා කරා දැන් මට පිළිවෙලින් කියන්න කතා කරපු දේවල් ටික. හරි. අපි පළවෙනියට කතා කරා පුතේ කවුද මුල්වරට අන්වීක්ෂයක් සොයාගත්තේ? හරි. දැන් පාඩම් කරමු. හරි. මේ ප්‍රශ්න ටික මම අනිවාර්යෙන් අහනවා. කවුද පුතේ අන්වීක්ෂයක් මුල්වරට හොයාගත්තේ? ඇන්ටන් වෑන් ලීවන් හුක්. සෛලය මුල්වරට හොයාගත්තේ කවුද? රොබර්ට් හුක්. ඊළඟට සෛලය පිළිබඳ සෛලවාදය ඉදිරිපත් කරා 3 දෙනෙක්. මැතියස් ලයිඩන්, තියඩෝර් ශ්වාන්, රැඩොල්ෆ් වර්චොව්. මේ 3 දෙනා මොකද පුතේ කිව්වේ? පළවෙනියටම සියලුම ජීවීන්ගේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක් සෛලයකින් හෝ සෛල රාශියකිනි. සියලුම නව සෛල ඇතිවන්නේ පෙර පැවති සෛලවලිනි. ඊළඟ එක දර්ශීය සෛලය කියලා සත්ත්ව සෛල විදියට අපි නිරීක්ෂණය කරන්නේ මිනිසාගේ කොපුල් සෛල. සත්ත්ව සෛල ශාක සෛල විදියට අපි නිරීක්ෂණය කරන්නේ ලූණු සිවියක සෛල. ඒ දෙකේ ප්‍රධාන වෙනසක් තිබුණා. අපිට ශාක සෛලයක සෛල බිත්තිය බලා ගන්න පුළුවන්. හැබැයි සත්ත්ව සෛලයක සෛල බිත්තියක් බලා ගන්න බෑ. ඊළඟ කතන්දරේ අපි කතා කරා පුතේ දර්ශීය සෛල කියලා. දර්ශීය සෛලයක් කියලා කියන්නේ එඩියුකේෂනල් මොඩල් එකක්, ඉගෙනුම් ආධාරකයක් විතරයි. ඇත්ත ලෝකේ දර්ශීය සෛල කියලා දෙයක් නැහැ. එතකොට ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක අන්තර්ගත වෙන දේවල් අපි බැලුවා. ඒව ලකුණු කරා. ශාක සෛලයක ගත්තට පස්සේ අපිට සියලුම දේවල් ලකුණු කරන්න පුළුවන්. ඒ නිසා මම මෙතනට ගත්ත ශාක සෛලයක්. ශාක සෛලයක පිටතම ආවරණයේ විදිහට තියෙන්නේ මොකද්ද පුතේ?
සෛල බිත්තිය ශාක සෛලයක පිටතම ආවරණය විදිහට තුන සෛල බිත්තිය ඔය සෛල බිත්තිය අජීවී පාරගම්‍යයි ඕන දෙයකට එන්න පුළුවන් යන්න පුළුවන් සෛල බිත්තිය හැදිලා තියෙන ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් කියන පොලිසැකරයිඩයෙන් ඊළඟට සෛල බිත්තියේ ප්‍රධාන කාර්යය වෙන්නේ සෛලයට අවශ්‍ය කරන හැඩය ඊට පස්සේ ආරක්ෂාව සන්ධාරණය ලබා දීම දෙවෙනි කාරණේ ප්ලාස්ම පටලය ගැන අපි කතා කරා ප්ලාස්ම පටලය පුතේ අර වගේ පාරගම්‍ය නෙවෙයි අර්ධ පාරගම්‍යයි ඒ කියන්නේ එන යන ඒව පාලනය කරන්නේ ප්ලාස්ම පටලයෙන් එයා හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් ඊට පස්සේ අපි කතා කරා සෛලප්ලාස්මය ගැන සෛලප්ලාස්මයේ ජෙල් එකක් වගේ ජල්ලිමයයි ඒකේ තමයි ඉන්ද්‍රිකා ටික රඳවාගෙන තියාගෙන ඉන්නේ කාබනික ද්‍රව්‍ය සහ අකාබනික ද්‍රව්‍ය කියන ಜಾති දෙකම අන්තර්ගත වෙනවා ඊළඟට පුතේ අපි කතා කරා මයිටොකොන්ඩ්‍රියාව ගැන මයිටොකොන්ඩ්‍රියාව තමයි ස්වායුෂසනයෙන් සෛලයකට අවශ්‍ය කරන ශක්තිය නිපදවලා දෙන ජව පොළ විදියට වැඩ කරන්නේ ඊළඟට අපි කතා කරා න්‍යෂ්ටිය ගැන න්‍යෂ්ටිය ප්‍රධාන කොටස් දෙකයි න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටීන් සෛල විභාජනයේදී කෙටි වෙලා ඝන වෙලා වර්ණ දේහ බවට පත් වෙනවා ඔය වර්ණ දේහවල තමයි මොනවා ගබඩා කරන්නේද පුතේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරන්නේ මේ වර්ණ දේහ හරහා ඊළඟට සෛලක සිද්ධ වෙන සියලුම ජීව ක්‍රියා පාලනය කිරීම සිද්ධ කරන්නේ මේ න්‍යෂ්ටිය මගින්. ඊළඟට මම කතා කරා ගොල්ගී සංකීර්ණය ගැන. ගොල්ගී සංකීර්ණය ගත්තට පස්සේ පැතලි තැටි තියෙනවා. ශ්‍රාවීය ආශයිකා තියෙනවා. ශ්‍රාවයන් නිපදවීම, අසුරා තැබීම සහ පරිවහනය කියන තුනම කරන්නේ ගොල්ගී සංකීර්ණය. ඊළඟට අපි කතා කරා අන්තක්ප්ලාස්මීය ජාලිකා ගැන. රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා වලින් තමයි න්‍යෂ්ටි පටල හැදිලා තියෙන්නේ. අන්තක්ප්ලාස්මීය ජාලිකා වර්ග දෙකයි. පැතලි මඩි වලින් තියෙනවා රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා. ඒවට රළුයි කියලා කියන ප්‍රධාන හේතුව රයිබෝසෝම සම්බන්ධ වෙන නිසා. නාලාකාර මඩි වලින් හැදිලා තියෙනවා සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා. ඒවයි රයිබෝසෝම නැහැ. රළු අන්තක්ප්ලාස්මීය ජාලිකාවල ප්‍රධාන කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන නිපදෙව්වා රයිබෝසෝම උඩ අන්නේ නිපදවපු රයිබෝසෝම ටික පරිවහනය කරන්නේ රළු අන්තක්ප්ලාස්මීය ජාලිකා වලින් නාලාකාර සිනිඳු අන්තක්ප්ලාස්මීය ජාලිකා වලින් කරන්නේ ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. හරිද? ඊළඟට කතා කරා මම අවසාන වශයෙන් රික්තකයේ ප්‍රධාන කොටස් දෙකයි තාන ප්ලාස්ටේ හෙවත් රික්තක පටලය සහ සෛලවිෂය. සෛලවිෂයේ ප්‍රධාන වශයෙන් ජලය, අයන වර්ග සහ වර්ණක අන්තර්ගත වෙනවා. මේ අන්තර්ගත ජලය වලින් තමයි පුතේ ජල තුල්්‍යතාවය පාලනය කිරීම සහ ශාක සෛලයට අවශ්‍ය කරන සන්ධාරණය සපයන්නේ. වර්ණක වලින් තමයි සෛල වලට අවශ්‍ය කරන වර්ණය ලබා දෙන්නේ. ළමයි ඔන්න ඔය විදියට මේ පාඩම මතක් කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේකෙන් මම ප්‍රශ්න අහනවා. ඒ නිසා ඔයාලට මතකයෙන් හරිද දැන් මම අවසානට කතා කරපු විනාඩි කිහිපය නැවත නැවත රිපීට් කරලා බලන්න. එහෙම බලලා ඔයා මේ කොටස පුළුවන් කරගන්න. හරි. දෙවෙනි වීඩියෝ එක කියන්නේ 6 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරනවා සෛල විභාජනය ගැන. ඒ කොටස ටිකක් අමාරුයි. ඒ නිසා මේ සතියට මේ කොටස සාකච්ඡා කරලා ඊළඟ වීඩියෝ එක විදියට දෙවෙනි වීඩියෝ එක දානවා සෛල විභාජනය ගැන. සෛල විභාජනය කොටස පුතේ අමාරුයි. ඒ නිසා මේ කොටස සම්පූර්ණයෙන්ම ඉවර කරලා හොඳින් වැඩ කටයුතු කරගන්න. සයන්ස් හදන බ්‍රෑන්ඩ් එක. සයන්ස් හදන බ්‍රෑන්ඩ් එක. 6 සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යාව. මෙහෙයවීම අන්තර්ජාතික පාසල් ආචාර්ය විද්‍යාවේදී කවිදු සමරසිංහ.